ක්‍රම සම්පාදන සේවා විභාගයේදී අපිට තවත් වැදගත් මාතෘකාවක් තමයි මේ ව්‍යාපෘති වාර්තා ලිවීම කියන එක. ඒකට ව්‍යාපෘති වාර්තාවක් කියවම අපි දන්නවා සාමාන්‍යයෙන් යම්කිසි ව්‍යාපෘතියක් සැලසුම් කිරීමේ සිට අවසන් කිරීම දක්වා සියලුම කාර්යයන් හා ඊට අදාළ තොරතුරු විධිමත් ඇතුළත් කළ නිල ලේඛනයක් විදිහට අපිට ව්‍යාපෘති වාර්තාව හඳුන්වන්න පුළුවන්. ඒකට මේ වගේ මේ ව්‍යාපෘති වාර්තාවක් සරලව ගත්තම අපිට එකක් තමයි ඒක තීරණ ගැනීමට වැදගත් වෙනවා. ඊළඟට මේ මූල්‍යකරණයට ව්‍යාපෘතිය ඔබ දන්නවා ව්‍යාපෘතියක් ගත්ත මේක මූල්‍යකරණය අපිට මූල්‍ය සම්පත් අවශ්‍ය වෙනවා ඒ ක්‍රියාත්මක කරගන්න. ඒ වගේම යම් යම් ආයතන වලින් විධිමත් අවසරයන් ලබා ගන්න සිදු වෙනවා. ඒ වගේම විනිවිදභාවය අපිට ඇති කරගන්න ඕනේ. ඒ කියන්නේ ඒව සම්බන්ධ පාර්ශවකරුවන් සහ විශේෂයෙන් රාජ්‍ය ව්‍යාපෘතියක් නම් ඒ ව්‍යාපෘති පිළිබඳ මහජනතාවට දැනගැනීමේ අයිතිය අපිට හවුරු කරන්න ඕනේ. ඊට පස්සේ කළමනාකරන කටයුතු පාසු කරන්න මේක වැදගත් වෙනවා. ඊළඟට මේ තිරසරභාවය. ඒ කියන්නේ ව්‍යාපෘතිය පරිසරයට හානියක් නොවන පරිදි ඒ කටයුතු চিරාට ඒ කියන්නේ දීර්ඝකාලීනව එහි ප්‍රතිලාභය වන්ට ඉම්පැක්ට් එක ලැබෙන ආකාරයක් අපි මේකේ සලකලා බලන්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ දේවල් වලට අපිට මේ ව්‍යාපෘති වාර්තාවක් කියන එක ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් දන්නවා ව්‍යාපෘති වාර්තාවක් දැන් ලංකාවේ අපි ව්‍යාපෘතිය සකස් කිරීමේදී මේ NPD National Planning Department ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව මගින් මේ ආකෘතියක් ඉදිරිපත් කරලා තියෙනවා. දේශීය ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කිරීම සඳහා තමයි මේක හඳුන්වලා දෙන්නේ. ඉතින් මේ ඔබට දැන් මේ තිරේ දිස්සන ආකාරයට මේක මේ NPD ආකෘතිය අනුව ගත්ත මේ ආකෘතිය තමයි මේ තිරේ දිස්වන්නේ. ඊට අමතරව මේ ERD ෆෝමැට් එක එහෙම නැත්නම් External Resource Department එහෙම නැත්නම් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මගින් විදේශ ආධාර පිණිස ඉදිරිපත් කරනු ලබන ව්‍යාපෘතිවලදී අපිට මේ ERD ෆෝමැට් එක අනුගමනය කරන්න වෙනවා. ඊට අමතරව අපි දන්නවා ADB වගේ සංවර්ධන ආසියානු සංවර්ධන බැංකුව NDB වගේ බැංකුවක් ඒ වගේ වලින් අපිට ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා නම් තම ආධාර ව්‍යාපෘති යෝජනා වෙනුවෙන් ව්‍යාපෘති වාර්තා සම්පාදනය කිරීම සඳහා එම බැංකුව විසින් ලබා දෙනවා ආකෘතිය. එයano අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. ඊට අමතරව සාමාන්‍යයෙන් වෙනත් ව්‍යාපෘති සුළු පරිමාණ ව්‍යාපෘති ඉදිරිපත් කිරීමට ආකෘති අපිට හඳුනා ගන්න පුළුවන්. ඒක මම මෙතනදී අද ඔබ සමග මේ තිරේ දිස්වන ආකාරයට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ NPD ආකෘතිය. කියන්නේ මොකක්ද කියන එක ගැන. හොඳ අපිට මේක මේ ඔබට ගන්න පුළුවන් මේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ PDF එක. ඒකට මේ PDF එක තමයි මෙතන ඔබට තිරේ දිස් වෙන්නේ. ඒකට මුලින්ම අපිට මේ ව්‍යාපෘතිය ගත්තට පස්සේ ඔබ දන්නවා ව්‍යාපෘති නම කියන එක. එතකොට මේ ව්‍යාපෘති නම මොවිත අපි ව්‍යාපෘතියක් නම කිව්වම මේක මේ දැන් උදාහරණයකට අපිට ගන්න පුළුවන් ගැමිදිරිය වගේ එකක්. ඒකෝට අපි දන්නවා මේ ව්‍යාපෘතිය කුමක්ද කියන එක. ඒක ප්‍රසිද්ධ ව්‍යාපෘතියක්. ඒ වගේම දැන් අපි ඊටම කෙටියෙන් ඒකෙම මේ ව්‍යාපෘතිය පිළිබඳ හොඳ හැඳින්වීමක් දෙන්න ඕනේ මේ ව්‍යාපෘතිය නමෙන්. නිකම්ම නමක් දැමීම නෙමෙයි. මේකේ අදහස් වෙන්නේ. උදාහරණයකට සීවලීගම ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘතිය. එතකොට අපි දන්නවා අනුරාධපුර දිස්ත්‍රික්කය කියලා අපි හිතමු. එහෙම නැත්නම් රත්නපුර දිස්ත්‍රික්කය කියලා ගන්න. රත්නපුර සීවලිගම ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘතිය. අන්න අපිට අදහසක් එනවා. කොහෙද මේක තියෙන්නේ? රත්නපුර. ගම මොකද්ද? සීවලිගම. ව්‍යාපෘතිය මොකද්ද? ප්‍රජා ජල සම්පාදන. ප්‍රජාවට ජලය සපයන. ඔන්න ඔය වගේ නිකන් අපි අදහසක් දෙන්න ඕනේ ඒ ආයතනයේට. ව්‍යාපෘතිය අපේ ව්‍යාපෘතිය මෙන්න මේකයි ක්‍රියාත්මක කරන්න මෙන්න මේ වගේ කියලා දෙන්න ඕනේ. ඉතින් වචන 7ක් 8ක් වගේ වෙන විදිහට අපිට මේ ව්‍යාපෘති වාර්තාව ලියා ගන්න පුළුවන් නම් ව්‍යාපෘති නම ලියා ගන්න සකස් කරන්න ඕනේ. ඊට පස්සේ අංශය ගන්න පුළුවන්. එතකොට අංශය ගත්ත මේ යටිසරල පහසුකම් ව්‍යාපෘතියක් වෙන්න පුළුවන්. මේ කියන්නේ මාර්ග ව්‍යාපෘතියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අධ්‍යාපනය සම්බන්ධ සෞඛ්‍ය රැකියා එහෙම නැත්නම් වෛද්‍ය සෞඛ්‍ය සම්බන්ධ එහෙම නැත්නම් වෙළඳ ව්‍යාපෘතියක් වෙන්න වෙළඳාම සම්බන්ධ දෙයක්. ඊට සංවේදනයේ වේදනේ නගා සිටීම සම්බන්ධ අන්න ඒ වගේ මොකද්ද කියන එක අපි මේක මෙතන තුලත් කරන්න ඕනේ. මේ ඔබට පේන මේ අංශය දෙක ඒ කියන්නේ දෙක අංශය කියන එක යටතේ ඊළඟට තුන්වෙනි එකෙන් අපිට පේනවා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලබන ස්ථානය. එතකොට ඒක වැදගත් වෙනවා. ව්‍යාපෘතිය අපි කොහෙද ක්‍රියාත්මක කරන්නේ? එතකොට පළාත
ඒ කියන්නේ බදුල්ලි දිස්ත්‍රික්ක ඌව පළාතයි. පළාත අපි දිස්ත්‍රික්කයේ විදිහට පළාත ගත්තොත් එමු ඌව පළාත දිස්ත්‍රික්කයේ බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බණ්ඩාරවිල. ඒකේ ග්‍රාම නිලධාරි කොට්ටාසයක් ගන්නවා අපි ගෙඩිය රෝදවසම. අන්න එහෙම අපිට දැක්කද කඩලා අපිට ගන්න පුළුවන් නිශ්චිත වෙනවා ස්ථානය. උට මම උදාහරණයක් විදිහට කිව්වේ. ඒකට පළාත අපිට ඌව පළාත දිස්ත්‍රික්කයේ බදුල්ල ප්‍රාලේ කොට්ටාසේ බණ්ඩාරවිල ග්‍රාණී කොට්ටාසේ ගෙඩිය රෝදවසම. අන්න මේ විදිහට අපිට ඒක දක්වන්න පුළුවන් වෙන්න ඕනේ මේ තුන්වෙනි එක යටතේ. හොඳයි අපි ඊට පස්සේ බලමු මේ හතරවෙනි එක යටතේ කියනවා ව්‍යාපෘති සඳහා ඉඩම් අවශ්‍යතාවය. එතකොට 4.1 කියන ව්‍යාපෘති සඳහා අවශ්‍ය මුළු ඉඩම් එහෙම නැත්නම් ඉඩම් වල ප්‍රමාණය පර්චේස් කීයද අක්කර කීයද මේ විදිහට අපිට දක්වන්න ඕනේ. ඊට අදාළ ඉඩම් හඳුනාගෙන තිබේද? එසේනම් කරුණාකර ඉඩම් වල පිහිටීම් පිළිබඳව සඳහන් කරන්න. එතකොට ඉඩම් හඳුනාගෙන තියෙනවා ඊටම තියෙන කොහෙද? දැන් ගෙඩිය රෝද වසමේ. කුමන කොතනද කියන එක අපිට සමහරවිට මේ කණ්ඩාංක මගින් දක්වන්න පුළුවන්. Google Map එකක් භාවිතා කරලා අපිට දැන් නවීන තාක්ෂණය අනුව එහෙම අපිට දක්වන්න ඕනේ මේ තියෙන්නේ මෙන්න මෙතනයි. මේ ප්‍රජාජාල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ කියන එක උදාහරණයකට. ඊට පස්සේ ඉඩමේ හිමිකාරීත්වය. එතකොට ඒකත් වැදගත් වෙනවා. මොකද මේක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආයතන සතු ඉඩමක්ද එහෙම නැත්නම් වෙනත් රාජ්‍ය ආයතන සතු ඉඩමක්ද මේකට යොදා ගන්න මේ ප්‍රජාජාල සම්පාදන ව්‍යාපෘතිය අපි උදාහරණයකට ගමු. එහෙම නැත්නම් පෞද්ගලිකව තියෙන ප්‍රතිලාභෙන්ගේ ඉඩමක් අපි ගන්නවා. දැන් ඒව පිළිබඳ. ඒකට ඒක ප්‍රමාණ දක්වන්න හෙක්ටයාර එහෙම නැත්නම් පර්චේස් ඔය ආකාර විදියට අක්කර එහෙම දක්වන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි උදාහරණයකට ගමු නාගරික සංවර්ධන අධිකාරියේ යටතේ අපි කියනවා මහල් නිවාස සංකීර්ණයක් ඉදි කරනවා කියලා හිතන්න යම් කිසි ප්‍රදේශයක. නෑ අපි මේ විදිහට මහල් කීපයකින් රත ගාලා නාගරික සංවර්ධන අධිකාරිය යටතේ මහල් කීපයකින් රත ගාලක් ඉදි කරන්න තියෙනවා කියලා හිතන්න. එතකොට මෙන්න ඉඩමේ අයිති අපිට මොකද තියෙන්නේ CGR එක කියලා. මොකද අපි මහල් නිවාස ගත්තේ නැත්නම් ඒකයි CGR එක අපි ඒ කියන්නේ අදහස තමයි යම් කිසි ප්‍රදේශයක් තියෙනවා. ඒ ප්‍රදේශයේ ට්‍රේන් එකෙන් මිනිස්සු එනවා කෝච්චියෙන් දුම්රියෙන් ඇවිල්ලා තමන්ගේ මෝටර් සයිකල් වල කියන්නේ යම් කිසි ප්‍රදේශයක් තියෙනවා. එතකොට ඒකේ ට්‍රේන් එකෙන් එනවා නෙමෙයි යනවා මිනිස්සු සේවයට යනවා කියලා හිතන්න. එතකොට ඒ අදාළ ප්‍රදේශවල ජනතාවට පාකින් ෆැසිලිටි එකක් නැහැ කියලා හිතන්න. දැන් මෝටර් සයිකල් වල වෙන්න පුළුවන් මෝටර් රථවල වෙන්න පුළුවන්. එතකොට ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාවට පුළුවන් දුම්රියෙන් තමයි මේගොල්ලෝ ගමන කොළඹට යනවා කියලා හිතන්න. ගමනාන්ත වලට ළඟා වෙන්නේ. ඒ කියන්නේ සේවයට වාර්තා කරන්න. එතකොට මේකේ ගැටලුව තමයි අපි හඳුනාගත්තා. ඒ ගම්වලින් ඒ ප්‍රදේශට ආවනගර වලින් ගම්වලින් එන මිනිස්සුන්ට මේ කියන ප්‍රදේශයේ පාකින් එකක් නැහැ. එතකොට නාගරික සංවර්ධන අධිකාරිය මැදිහත් වෙලා හදනවා පාකින් ස්පේස් එකක්. එහෙම නැත්නම් රත ගාලක් ඉදි කරනවා. එතකොට මේකට අපි දන්න මේ රත ගාල ඉතින් අපි ඉදි කරන්න ඕනේ අනිවාර්යයෙන්ම දියුම්බ්‍රි ස්ථානෙට ළඟාවන ආසන්නවනේ. මොකද එහෙම නැත්නම් තීරුමක් නැහැ නේ. එතකොට රතෙන් එනවා මෝටර් සයිකලෙන් වෙන්න පුළුවන්, කාර් එකකින් වෙන්න පුළුවන්. ඇවිල්ලා ඒක පාක් කරලා ආරක්ෂිතව යම් කිසි ගානක් ගාස්තුවක් ගෙවන්න පුළුවන්. ගෙබලා දුම්රියෙන් සේවයට යනවා. ඊට පස්සේ ඒක සේවය නිමවලා ආයි මෙතෙන්ට එනවා. ඇවිල්ලා එතනින් බැහැලා තමන්ගේ රටේ අරගෙන ඒ ගමනාන්ත වලට යනවා. අන්න මේ පිළිමද උදාහරණයක් හිතන්න. එතකොට මේකේ අයිතිය කවුද? එතකොට මේ අපි ගන්නේ CGR ස්ටේෂන් එක අවතම ඉඩමක් නිසා ඒක අයිතිය CGR එකට වෙන්න පුළුවන්. එතකොට මේ බලන්න මෙතන නාගරික සංවර්ධන අධිකාරිය තමයි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ උනාට ඒකේ අයිතිය CGR එකට අයිති. අන්න ඒ වගේ අපිට තවත් උදාහරණයක් දක්වන්න පුළුවන් මේ ඉඩමේ හිමිකාරීත්වය පිළිබඳව. ඊළඟට 4.4න් කියනවා මේ යෝජිත ඉඩම මිලදී ගැනීම හෝ අත්පත් කර ගැනීම සිදු කළ යුතුද කියන එක. ඊළඟට 4.5 කියනවා එසේ මිලදී ගැනීම අත්පත් කර ගැනීම සිදු කරන්නේ නම් පිරිවැය සඳහන් කරන්න කියන එක තියෙනවා. ඊළඟට 5 වෙනි මම හිතනවා ඔබට ඒක පැහැදිලි වෙනවා ඇති. ඊළඟට 5 වෙනි එක අපි බලමු. ව්‍යාපෘති මූලික ක්‍රියාකාරකම් අපි හඳුනා ගන්න ඕනේ. එතකොට ඒකෙදී අපි මේකේ මේ ටේබල් එකක් දීලා තියෙනවා පූර්ව ශක්්‍යතා අධ්‍යයනයක්, සිදු කරනවාද ශක්්‍යතා අධ්‍යයනයක්,
න්‍යක් සවිස්තරාත්මක සැලැස්මක්, උපාය මාර්ගික පාරිසරික ඇගයීමක්, මූලික පාරිසරික පරීක්ෂණය, initial environment examination, පාරිසරික බලපෑම් ඇගයීම, environmental impact assessment, ආපදා අවදානම, NBRO එහෙම නැත්නම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනුමැතිය අවශ්‍ය නම් මේක තියෙනවා. පුරාවිද්‍යාත්මක අනුමැතිය, ඒ කියන්නේ පුරාවිද්‍යාත්මක ප්‍රදේශයක මේ ව්‍යාපෘති ක්‍රියාත්මකට ඒකට අවශ්‍ය අනුමැතිය ගන්න ඕනේ ආයතන වලින්. ඊට පස්සේ පාර්ශ්ව වලින් අර අපි මුලදී හඳුනාගත්ත 4.3දී හඳුනාගත්ත මේ පාර්ශ්ව වලින් නිදාම් විදුමත් පද්දි නිදාස් කරගෙන තියෙන්න ඕනේ. එහෙම නැතුව අපිට ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න බෑ. ඒක නීති අනුකූලභාවයක් නැහැ. ගැටලුවේ තියෙන්න පුළුවන්. ඊළඟ සමාජ බලපෑම ඔන්න ඔය වගේ කරුණු මේකේ සටහන් කරන්න ඕනේ. මේ ටේබල් එකේ තියෙනවද නැද්ද? අවශ්‍ය වේද කියන එක. දැන් අපි බලමු මේ පූර්ව ශක්ති අධ්‍යයනයටත් උදාහරණයක් විදිහට දැන් අපි බලමු පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මන්තිරුවක් ඉදිකිරීම කියලා හිතන්න. මොකද මේ පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මන්තිරුවක් ඉදි කරන්න ඕනේද? මොකද ඒක ඓතිහාසික ස්ථානයක්. එතකොට මේ වගේ තැනක ඉදි කරොත් අපිට ඒක සමුද්‍රයේ ඒ වැව විනාශ වෙන්න පුළුවන්. ව්‍යාපෘතියක් ඉදි කරා. ඊට පස්සේ ඒ ප්‍රතිලාභින්ට ඒ අවස්ථ මේ ඇවිදින මන්තිරුවක් අවශ්‍යද කියන එක. අන්න ඒක අපිට පූර්ව ශක්තිතා අධ්‍යයනයෙන් කළා අපිට හොයාගන්න පුළුවන් මේක අවශ්‍යද නැද්ද කියන එක. ඒක තමයි මේ අවශ්‍ය නොවේ. හොවුද නැද්ද? අවශ්‍ය නොවේ කියලා අපිට හේතු දක්වන්න පුළුවන්. ඊට පස්සේ අපි තව එකක් බලමු මේ සවිස්තරාත්මක සැලැස්ම කියන එකට උදාහරණයක්. දැන් උදාහරණයක් ඇටියට එනන්න නිවාස ව්‍යාපෘතියක් ඉදි කිරීම. අපිට මහල් නිවාස සංකීර්ණයක් ඉදි කිරීම. එතකොට මේක ඊටම සංකීර්ණ කාර්යයක්. එතකොට මේකට අපිට සවිස්තරාත්මක සැලැස්මක් ඕනේ. ඒ කියන්නේ භූමි, ඒ කියන්නේ ලෑන්ඩ් එක, ඒකේ තියෙන ප්‍රොජෙක්ට් එකේ තියෙන ලෑන්ඩ් එක පිළිබඳ විස්තර. ඊට පස්සේ මේ නිවාසයක් ගත්තොත් මේකේ මේ ආකිටෙක්චරල් ප්ලෑන් එක ඕනේ වෙනවා. ඊට පස්සේ ඉන්ජිනියරින් ප්ලෑන් එකක්, එස්ටිමේෂන් ප්ලෑන් එකක් ඕනේ වෙනවා. ඊට පස්සේ එක නිවාසයේ එක අන්තර්ගත අයිටම්ස් මොනවාද? කාමර කීයද? ඒ කියන්නේ කාමර කීයද? ඩයිනින් කීයක් තියෙනවද? කිචන් එකක් තියෙනවද? බෙඩ්රූම්ස් තියෙනවද? බාත්රූම්ස් කොහොමද තියෙන්නේ? ස්ක්වයර් ෆීට් ගන්න මේ වගේ විශාල වපසරියක්. ඒ කියන්නේ සවිස්තරාත්මක සැලැස්මක් කියන්නේ අන්න ඒ වගේ දෙයක්. ඊට පස්සේ මේ SCA strategic environmental assessment උපාය මාර්ගික. ඒ කියන්නේ වැඩසටහන් කීපයක් වැඩසටහන ක්‍රියාත්මක වෙනවා කියන්නේ. අනේ එක ව්‍යාපෘතියක් නෙමෙයි මෙතන සලකන්නේ. වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක වෙන අවස්ථාව. උදාහරණයකට පෝට් සිටි. ඒක හෝටල් ව්‍යාපෘති තියෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් යටිදල් පාසුකම් සංවර්ධන ව්‍යාපෘති තියෙන්න පුළුවන්. ඊට පස්සේ කර්මාන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ව්‍යාපෘති ක්‍රීපයක් කියන. ඒතකොට කීපයක බලපෑම අපි අධ්‍යයනය කරනවා. ඒක වැඩසටහනක්. පෝට් සිටි වැඩසටහන යටතේ අන්න ඔන්න උදාහරණයක් ඒකට SCA කියන එක. ඔන්න ඒවා අපිට උදාහරණ විදිහට ඔය මම කීපයක් මතක් වෙච්ච ඒවා ටිකක් මම ඔය ඔබට සඳහන් කරේ. ඉතින් අනිත් ඒවාටත් ඔබ බලන්න කොහොමද මේකෙන් යම්කිසි උදාහරණයක් පොඩ්ඩක් හිතලා බලන්න. රයිට් අපි ඊට පස්සේ බලමු ව්‍යාපෘති අරමුණු කියන එක. එතකොට අරමුණු ගත්තම අපි දන්නවා සුවිශේෂී ව්‍යාපෘති අරමුණ සහ සුවිශේෂී අරමුණු කියලා තියෙනවා. එතකොට ව්‍යාපෘති එක අරමුණ කියන්නේ ඒක අපි තනි අරමුණක් විදිහට තියෙනවා. ඒ කියන්නේ එකක් දිල්ලුකම පිටු දැකීම. ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම. අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම. ඒ සුවිශේෂී අරමුණු කියන්නේ යම්කිසි අරමුණු එකක් ව්‍යාපෘති අරමුණු කීපයක් තියෙන්න පුළුවන්. දිල්ලුකම 10%කින් අඩු කිරීම ප්‍රදේශීය ජනතාව. පාසල් යන දරුවන්ගේ ප්‍රමාණය 10%කින් වැඩි කිරීම. යම්කිසි ප්‍රදේශයක පාසල් යන්නේ නැත්නම් ඒකට හේතු වෙලා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක. අන්න ඒ වගේ ව්‍යාපෘති අරමුණු අපි මෙතන පෙළගස්සන්න ඕනේ. ඊට පස්සේ 7 වෙනි එක තියෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය තහවුරු කිරීමේ පසුබිම. එතකොට මෙතන තාර්කික පසුබිම. එතකොට මේ තාර්කික පසුබිම කියන එකෙන් කියන්නේ මේ ව්‍යාපෘතියට යොදවන සම්පත් වෙනත් කාර්යයක නොයොදා මෙම ව්‍යාපෘතියට යොදා ගන්නේ ඇයි කියන එක. දැන් මේ ව්‍යාපෘතියක ලක්ෂයක් යනවා කියලා අපි මේ ලක්ෂ්‍ය අපිට බැංකුවේ තැන්පත් කරන්නත් පුළුවන්.
නේද? ඒකිනුත් යම් කිසි රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එකක් ලැබෙනවා. ඒ නැතුව අපි මේක නිෂ්පාදන ප්‍රොඩක්ට් එකක් හදන්න ඉන්වෙස්ට් කරනවා. එතකොට මේ දෙක අතර වෙනස බලනවා. වැඩිහිට අපි ප්‍රොඩක්ට් එකෙන් ලොකු ආදායමක් එනවා නම් අන්න ඒ විදිහට අපි තාර්කිකව පෙන්නනවා. ඊට පස්සේ දැන් මේ අරමුණු වලට මම උදාහරණයක් ඔබට කියන්නම්. දක්ෂිණීය අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේ අරමුණ මොකක්ද ඔබ දන්නවද? ඒකේ අරමුණ තමයි ඉතින් වේගයෙන් ගමන් කිරීම අඩු කාලයකින් ගමන් කිරීම නෙමෙයි. ඒකේ ප්‍රධාන අරමුණ වෙලා තියෙනවා කියලා කියන්නේ දකුණු පළාත ආර්ථික කටයුතු සඳහා සම්බන්ධ කර ගැනීම. ඒ කියන්නේ දකුණු පළාතේ ආර්ථික කටයුතු කොළඹ හා සමගාමීව බස්නාහිර පළාත හා සමගාමීව ඉහළ නැංවීම තමයි මේකේ අඩු මේ අරමුණක් විදිහට තිබිලා තියෙන්නේ. ඒකෙන් තමයි මේ ඉක්මනට මේ ගමන් පහසු නිසා මේ ආර්ථික කටයුතු ලබා ගැනීම තමයි මේක දක්ෂිණ සංවර්ධන අධිවේගී මාර්ගය ඉදිකිරීම කරලා තියෙන්නේ. ඊට පස්සේ ජල සම්පාදන ව්‍යාපෘතියක් මගින් ඊතන පිරිසුදු ජල පානීය ජල සම්පාදන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක. ඒතකොට මේකේ අරමුණ තමයි බෝවන රෝග අඩු කිරීම. ජලය මගින් බෝවන රෝග අඩු කිරීම. යම්කිසි ප්‍රජාතයකට අපි උදාහරණයක් විදිහට සීවලිගම ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘතිය ගත්තොත් ඒක අපි මේ ජනතාවට බෝවන රෝගී වීම ජලය නිසා පාචනය අතිසාරය වගේ රෝග වැළඳීම. එතකොට මේක අඩු කරන්න අපි මොන හඳුනාගත්ත හේතු හඳුනා කියනවා සීවලිගමට ජල සම්පාදන ව්‍යාපෘතියක් ලබා දෙන්න ඕනේ මේ රත්නපුර දිස්ත්‍රික්කේ. එතකොට ඒක අපේ අරමුණ තමයි එහෙනම් ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් බෝවන රෝග අඩු කිරීම. අන්න ඒක ඔන්න උදාහරණයක් විදිහට මට සඳහන් කරන්න පුළුවන්. ඊට පස්සේ 7යි එක තියෙනවා මේ පවතින ගැටලු අවශ්‍යතා හෝ හිඩස් ඌනතාවයන් කුමක්ද කියන එක. කියන්නේ ව්‍යාපෘතිය ගැටලු අපිට හොඳින් හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අර ප්‍රොබ්ලම් ට්‍රී එක අපි පාවිච්චි කරන්න ඕන ඔය වගේ දෙයකට. ඒකෙන් අපිට අතරමං නොවි නිවැරදිම ගැටලු හඳුනා ගන්න පුළුවන්. මොකද නැත්නම් අපි ගැටලුවක් කියවම සමහරවිට ඒකට මේ ගැටලුවට වෙන හේතුනේ අපි ගැටලුව කියලා හඳුනගන්න. ගැටලුවක් කිව්වට අපි ඇත්තටම හඳුනගන්න ගැටලුවට බලපාන හේතු. දැන් ඩෙන්ගු අවදානම කියලා ගැටලුවක්. ඩෙන්ගු රෝගය වැළඳීම. ඉතින් ඒකට ගැටලුව විදිහට අපි අඳුනගන්නවා මේ කැලිකස් වල බැහැර නොකිරීම. නෑ ඒක නෙමෙයි ඩෙන්ගු රෝගයේ ව්‍යාප්ත වීමට ප්‍රධාන ගැටලු ඩෙන්ගු රෝගයේ ව්‍යාප්ත වීම. ඒකට ඒකට බලපාන හේතු කැලිකස් වල බැහැර කිරීම. නෑ අපි ඒක හොයාගෙන යනකොට පේනවා මේට වඩා වෙනත් කරුණු මේකට බලපානවා. ඒකෝර ඒ අරක එක හේතුවක් විතරයි. අන්න ඒ වගේ. ඊට පස්සේ 7.1.2 කියන ව්‍යාපෘතිය මගින් පිළියම් යෙදීමට අදහස් කරන ගැටලුව හෝ අවශ්‍යතාවයට දායක වන මූල සාධක පාදක හේතු සහ ආසන්නම හේතු තමයි අහන්නේ. ඒකට ගැටලු ගස්සේ මූල මණ්ඩලයට අයත් කරුණු තමයි මෙන්න මේකෙන් මේ කියන්නේ. ඒ කියන්නේ ඒකට පාදක හේතු. ප්‍රධාන ගැටලුව තියෙන එකට ආසන්නට හේතු සහ ඊට ආනුෂංගික පාදක වන හේතු තියෙනවා. ඊළඟට මෙම ව්‍යාපෘතිය 7.1.3 කියනවා මෙම ව්‍යාපෘතිය අංශයේ පවතින හිඩස් පියවීම සඳහා දායක වන්නේ කෙසේද? එතකොට මේ ඔබ්ජෙක්ටිව් ට්‍රී එක මගින් අපිට මේක ගන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යාපෘති ගැටලු ගසේ ධනාත්මක දිශාවනේ අපි ඔබ්ජෙක්ටිව් ට්‍රී එක කියලා කියන්නේ. ඩෙන්ගු රෝගයේ ව්‍යාප්ත වීම. එතකොට ඩෙන්ගු රෝගේ පාලනය කිරීම. අන්න ඒක තමයි ඔබ්ජෙක්ටිව්. ඊට පස්සේ ගැටලු 7.1.4න් කියනවා ගැටලු විසඳා ගැනීම සඳහා මේ ව්‍යාපෘතිය මැදිහත් වන ආකාරය. ඒ කියන්නේ දැන් අපි හිතමු අඩු ආදායම් ලාභීන් නිවාස ගැටලුවක් තියෙනවා. එතකොට මේ ව්‍යාපෘතිය මගින් අපි හඳුන්වා දෙන්න යනවා නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. අන්න අපි පැහැදිලි කරනවා මේක මේ ගැටලුවට මැදිහත් වන ආකාරය. ඊට පස්සේ ගැටලුවට මැදිහත් විය හැකි විකල්ප මාර්ග තිබෙන මේවා මේ 7.1.5න් සඳහන් කරන්න පුළුවන්. 7.1.5න්. ඊට පස්සේ ඉලක්කගත ප්‍රතිලාභීන් පිළිබඳව තියෙනවා. ප්‍රතිලාභ සංඛ්‍යාව සහ ස්ත්‍රී පුරුෂ අනුපාතය මේකත් වැඩි වෙනවා. ඍජු ප්‍රතිලාභීන් වක්‍ර ප්‍රතිලාභීන් කියන එක දාන්න ඕනේ. ඊට පස්සේ ජෙන්ඩර් ඒ ස්ත්‍රී පුරුෂ අනුපාතය ඒ වගේ ප්‍රතිලාභ සංඛ්‍යාත්මකව දක්වන්න ඕනේ. අට තමයි ජාතික ප්‍රතිපත්ති සහ උපාය මාර්ග වලට ව්‍යාපෘතියේ පවතින සම්බන්ධතාවය. එතකොට දැන් මේක අපි දැන්
පෝසත් රට ලස්සන ජීවිතයක් කියන එක නේද අපි දැන් වර්තමාන රජයේ ප්‍රතිපත්ති. අන්න ඒකට අනුකූල වන්නේ කොහොමද කියන එක කියන්න ඕනේ මෙතනදී. ඊපස්සේ 8.1 ගත්තොත් එහෙම අදාළ ව්‍යාපෘතිය ජාතික ප්‍රතිපත්ති රාමුව සමග සම්බන්ධ වන පවතින සම්බන්ධතාවය තමයි කිව්වේ. ඊට පස්සේ 8.1 කියනවා ව්‍යාපෘතියට වඩාත්ම අදාළ වන ජාතික ප්‍රතිපත්ති රාමුවේ මූලිකාංග. ඊළඟට 8.1 කියනවා ඉහත සඳහන් එක් ප්‍රතිපත්තිමය මූලිකාංග සඳහා ව්‍යාපෘතියෙන් ලබා දිය හැකි දායකත්වය. ඊළඟට 8.2 කියනවා ආංශික ප්‍රදාන සැලැස්මට ඇති සම්බන්ධතාවය. අමාත්‍යාංශයේ උප අංශයේ හෝ අංශයේ කියලා. දැන් අපි හිතමු මේකට උදාහරණයක් විදිහට මේ මොකද්ද ඔබට කියන්න පුළුවන්. ආංශික ප්‍රදාන සැලැස්මට දායක වීම. දැන් ගන්න මෙන්න මේ වගේ එකක් බලශක්ති අංශය දිනු කරන්න ප්ලෑන් එකක් තියෙනවා කියලා හිතන්න. සෙක්ටෝරියල් ප්ලෑන් එකක් තියෙනවා බලශක්ති ඉහළ නැංවීම කියලා හිතන්න. ඒ කියන්නේ විදුලිය ජන්නේ ජල විදුලිය උත්පාදනය සඳහා බලශක්ති මේ ප්ලෑන් එකක් තියෙනවා සෙක්ටෝරියල් ප්ලෑන් එක. එතකොට අපි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා කිලෝවොට් 10ක විදුලි ප්‍රමාණයක් ජනනය වන ග්‍රාමීය ජල විදුලි බලාගාරයක් ඉදිකිරීම. අන්න අපි දායක වෙන ආකාරය. අන්න සෙක්ටෝරියල් ආකාරයට ඒක දායක වෙනවා. අන්න ඒක තමයි අපිට උදාහරණයකට විදිහට හිතන්න පුළුවන් මේකට නේද? ඊට පස්සේ 8.2 අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද අදාළ ආංශික ප්‍රදාන සැලැස්ම පිළිබඳ විස්තර 8.2 ආංශික ප්‍රදාන සැලැස්මේ ඉහළ ප්‍රමුඛතා ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ඇතුළත් කර තිබේද? සමාන එසේ නොමැතිනම් ව්‍යාපෘතිය ඇතුළත් නොකිරීමට හේතු සහ ව්‍යාපෘති යෝජනාව ඇගීම සඳහා ඉදිරිපත් කිරීමට හේතු. ඒ කියන්නේ මේක අපිට මේ 8.2 කියන්නේ මේ යම්සි අමාත්‍යාංශයක් අතර තියෙන මේ ව්‍යාපෘති අධ්‍යයන්ශ විශේෂයෙන් ක්‍රියාත්මක කරන. එතකොට ඒකේ තියෙනවා අමාත්‍යාංශي ප්‍රයොරිටයිස් කරලා තියෙනවා අපි සංවර්ධන වැඩසටහන. ඒ යටතේ මේ අපේ ව්‍යාපෘතියත් ඒ සංවර්ධන වැඩසටහනට අදාළ ව්‍යාපෘතියක් බව ඔබ දන්න වැඩසටහන් කියන්නේ ව්‍යාපෘති කිහිපයක එකතුවන්නේ. ඒකට මේ අපේ ව්‍යාපෘතියත් මේකට අදාළයි කියන එක අපි හේතු ගන්නන්න ඕනේ මෙන්න මේකේ. ඒක තමයි 8.2ට උදාහරණයක් විදිහට කියන්න පුළුවන්. ඊට පස්සේ 8.2 ආංශික ප්‍රදාන සැලැස්ම සඳහා ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ඇතුළත් කර තිබේද කියලා තියෙනවා. එසේ තිනවා මෙම එක විස්තරයක් තියෙනවා කියවල බලන්න. ඊට පස්සේ 8.3 බලමු මොකක්ද තියෙන්නේ කියලා. ව්‍යාපෘතියට අදාළ අංශයේ උපාය මාර්ග කුමක්ද? එතකොට මේ කියන්නේ මොකක්ද? දැන් අපි මේකට උදාහරණයක් විදිහට දෙන්න පුළුවන් 2030 වන විට පුනර්ජනනීය බලශක්තිය යන් 30ක් සපුරාලීම. අපේ කතාව නවන්නේ මේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව. මොන මේ ක්ෂේත්‍රයේ 30ක් අපි 2030 වෙන විට සපුරාලනවා. අපේ රටක් හැටියට. ඒතකොට මේ පුනර්ජනනීය බලශක්තිය කියන්නේ මොකද දන්නවද? සූර්ය වෙන්න පුළුවන්, ජල විදුලිය වෙන්න පුළුවන්, සුළං බලාගාර ඔන්න ඔය වගේ වෙන එක් ගන්න පුළුවන්. එතකොට අපි සූර්ය විදියට ගත්තොත් එම් සූර්ය විදුලි බලාගාර කියන්නේ මොනවද? සෝලර් ෆාම්ස් ඉදි කිරීම වගේ අම්බත්තොට ඉදි කර. ඊළඟට තව එකක් තමයි මේ ග්‍රාමීය නිවාසවල වහලේ මත සෝලර් පැනල් ස්ථාපනය කිරීම. අන්න ඒ වගේ අපි කොහොමද මේක දායක වන්නේ කියලා පෙන්නනවා. ඒකට ඒකෙන් 30ක් කොහමද අපි ඒකට දායක වෙනවා. ඒකට සෝලර් පැනල් විදියට සූර්ය පැත්තෙන් අපි ඔන්න ඕක කරන්නේ. ඊපස්සේ ජල විදුලි බලාගාර පැත්තෙන් තවත් එහෙම හිතන්න. සුළං බලාගාර වල නිකන් සුළං මෝල් ඇති කිරීම. ඒ වගේ සුළං විදුලි බලාගාර ඇති කිරීම. එහෙම දක්වන්න පුළුවන් අපිට තව දුරට. රයිට් ඊට පස්සේ 9 ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ශවකරුවන් සහ හවුල්කරුවන් අතර සම්බන්ධීකරණය. එතකොට මේක මේ ටේබල් එකක් දීලා තියෙනවා ආයතන නම දාලා ඒ පාර්ශවකරුවන් හවුල්කරුවන් ඊට පස්සේ මැදිහත් වීම ස්වභාවය මැදිහත් වීමේ වර්තමාන තත්ත්වය මෙම මැදිහත් වීම යෝජිත ව්‍යාපෘතිය තුළ
සංවර්ධන ක්‍රියාකාරකම ඇතුළත් කර තිබේද මෙහෙම දක්වන්න පුළුවන්. එතකොට මේ ස්ටේක් හෝල්ඩර්ස්ලා පාර්ශවකරුවන් කියන එක මම ඔබට කෙටියෙන් අඳුනනොත් එහෙම ඇත්තටම ව්‍යාපෘතියකට උනන්දුව දක්වන පිළිස. ඉතින් මේ කට්ටිය දේශපාලනික වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ව්‍යාපෘතිය නිසා ප්‍රතිලාභ ලබන පිළිසක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බලපෑමක් වෙනවා. තමන්ගේ ඉඩම් අහිමි වෙනවා. උදාහරණයක් කරලා අතිවේගී මාර්ගයක් වෙනවා. හදනවා නිර්මාණය කරනවා. එතකොට ඒකෙදී ඉඩම් පරිත්‍යාග කරන්න වෙනවා. එතකොට අන්න ඒක බලපෑමට ලක්වන පිළිසක්. ඒ වගේම ඒක නිසා ප්‍රතිලාභ ලබන පිළිසකුත් ඉන්නවා. ඉක්මනින් ගමනාගමන කටයුතු සිදු කරගන්න පිළිස. ඊට පස්සේ ආර්ථික කටයුතු තමන්ගේ නිෂ්පාදන වේගින් නගරයට ගෙන යන්න පුළුවන්. එහෙම පිරිසකුත් ඉන්නවා. ධනහා ඍණ විදිහට බලපෑමක් වෙනවා. ඊට පස්සේ මේ සම්බන්ධ උනන්දුවක් දක්වන පාරිසරික සංවිධාන, පරිශකයන් වගේ අය ඉන්නවා. අන්න ඒක තමයි අපිට ස්ටේක් හෝල්ඩර්ස්ලා විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන පාර්ට්නර්ස්ලා කියන එකත් හවුල්කරුවන් කියන එක මේ මෙතන යටින් විස්තර කරලා තියෙනවා. ඒ ගැන පාර්ශවකරුවන් කියන්නේ කවුද? හවුල්කරුවන් කියන්නේ කවුද කියන එක. එතකොට මම හවුල්කරුවන් ඔබ එක කියවලා බලන්න. රාජ්‍ය ග්‍රාමීය සමිතියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි සමාගමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ග්‍රාමීය ජල ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා NGO එකක් තියෙනවා වෙන්න පුළුවන් නේ. අන්න ඒක අපිට ගන්න පුළුවන් හවුල්කරුවෙක් විදියට. රජෙම දිහත් වෙන්න ඕනේ නැහැ නේ. හිමත් තියෙනවනේ. ඊළඟට ග්‍රාමීය සමිතියක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රජාව එකතු වෙලා දැන් උදාහරණයක් ඇරෙන්න පිළිකාරෝ වලට යම්සි ඩොනේෂන් එකක් කරනවා. කළා යම් පෙට් ස්කෑන් යන්ත්‍රයක් ලබා දීම. අන්න එතකොට එතන පෞෂව කරුවන් කවුද? ග්‍රාමීය ඒ කියන්නේ ප්‍රජාවනේ. අන්න ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒකත් ව්‍යාපෘතියම. එහෙම අපිට ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු එහෙනම් 10 වෙනි එකට. එතකොට ව්‍යාපෘති බලපෑම, outcomes, outputs වගේ තමයි අහන්නේ. එතකොට මේක අර ඔබට මතක් වෙනවා ඇති දැන් අර මේ අපි අර ලොජිකල් ෆ්‍රේම්වර්ක් එක තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ සිරස් තර්කනේ. ඉම්පැක්ට් එක ව්‍යාපෘති අවසානයේ කියන්නේ ඉන්පුට් දෙනවා, ඇක්ටිවිටීස් යනවා, ඊට පස්සේ ඒකෙන් අවුට්පුට් ඉමීඩියට්ලි එනවා. ඒ ඇක්ටිවිටීස් වලින් පස්සේ අවුට්පුට්. ඒක අවුට්පුට් එකට අදාළව අවුට්කම්ස් එනවා. දීර්ඝ කාලීනව ඊට පස්සේ ඒකේ බලපෑම, ඉම්පැක්ට් එක. සුවිශේෂී අරමුණ කියන එක තමයි. ව්‍යාපෘති අරමුණ. ඒ කියන්නේ අවසාන අරමුණ කියන එක තමයි ඉම්පැක්ට් එක කියලා කියන්නේ. එහෙම නැත්නම් බලපෑම කියලා කියන්නේ. ඒක සුවිශේෂී අරමුණු විදිහට අපිට මේ ප්‍රතිලාභ outcomes ගන්න පුළුවන් ප්‍රතිඵල. අන්න ඒකනේ මේ මෙතනින් පෙන්නන්නේ. ඊට පස්සේ අපි බලමු මේක මේ ව්‍යාපෘති බලපෑම කියලා 10කින් දක්වලා තියෙනවා ආර්ථික පාරිසරික සමාජීය විදිහට නේද? ඔව් ඒ ටික දක්වලා තියෙනවා මේ ෆෝමැට් එකේ. එතකොට ආර්ථික පැත්තෙන් ගත්තොත් එහෙම ජනනීය රැකියා ප්‍රමාණය. එතකොට මෙතන ඩිරෙක්ට් මූල්‍යමය ලාභයක් වෙන්නේ නැහැ. බොහෝට රජය මගින් ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති තමයි මේකට අදාළ වෙන්නේ. අපනයන ආනයන පරිමාව ඉහළ නැංවීම, නිෂ්පාදන වැඩිවීම, විදේශ විනිමය ඉතුරු වීම. ඒ කියන්නේ යම්කිසි භාණ්ඩයක් අපි පිට රටින් ගෙන්නන්නේ නැහැ. ඒක අපි මෙහි නිෂ්පාදනය කරනවා නම් අපිට විදේශ විනිමය ඉතුරු කරගන්න පුළුවන්. ඊට පස්සේ පාරිසරික පැත්තෙන් බැලුවොත් එහෙම වායු විමෝචනය අඩු කිරීම. මේ මොකක්ද මේ වගේ එකක් කියන්නේ? ඒකට උදාහරණයක් ඔබට හිතන්න පුළුවන්. වායු විමෝචනය අඩු කිරීම. හොඳයි අපි හොඳටම දන්නවා ඔබ දන්නවා ඇති වාහන දුම් පරීක්ෂණ මධ්‍යස්ථාන නේ ඉකෝ සෙන්ටර්ස් කියලා තියෙනවා. අන්න ඒක අපිට ගන්න පුළුවන් නේද මේ වායු විමෝචනය අඩු කිරීමට උදාහරණයක් විදිහට. ඒ කියන්නේ එතනදි වෙන්නේ අර වාහනවල ක්වොලිටි එක බලනවා සෑම වසරකටම වර. කොට ඒකින් වැඩියෙන් කාබන් මොනොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් වගේ අහිතකර වායු පිට වෙනවා නම් අපි එන්ජින් එක ටියුන් කරගෙන ගිහිල්ලා නැවත පෙන්වන්න එපා. පාස් වෙන්නේ. පාස් වුණොත් තමයි අපිට ආදායම් බලපත්‍ර ගන්න පුළුවන්. අන්න ඒක අපිට හොඳ උදාහරණයක් විදිහට ගන්න පුළුවන් මේ වාහන දුම් පරීක්ෂණ ව්‍යාපෘතිය කියන එක. ඊට පස්සේ මේ සමාජයේ ගත්තොත් දුප්පත්කම අඩු වීම, ඒක පුද්ගල ආදායම වැඩි වීම, ඔය වගේ දේවල් අපිට ගන්න පුළුවන්. රයිට් අපි නම් ගිහිල්ලා බලමු 10.2 කියන්නේ ඊළඟ පිටුව අංක 4 මේ තියෙන්නේ. එතකොට මේකේ තියෙනවා මේ ව්‍යාපෘතිය ප්‍රතිඵල කියන ඒවා. ඒක පෙළගස්වල තියෙනවා ප්‍රධාන KPI, key performance indicators දාන්න කියලා තියෙනවා.
එතකොට ඒකේ ඉලක්ක වර්ෂ 1 2 3 4 5 ආදී වශයෙන් ඕක දක්වලා තියෙනවා. ඒවා සඳහන් කරන්න කියනවා. ඊළඟට අපි බලමු 10 3න් මොකක්ද තියෙන්නේ කියලා. ඔව් ව්‍යාපෘතියේ නිමැවුම එතන ටේබල් එකක් තියෙනවා. දැන් ව්‍යාපෘතිය ගත්තොත් අපි දැන් ජල ව්‍යාපෘතියක් කියලා හිතන්න ව්‍යාපෘතියක. එහෙම නැත්නම් ප්‍රජාමූල සංවිධානයක්. දැන් ජල ව්‍යාපෘතියක් ගත්තම ඒකට අපිට ප්‍රජාමූල සංවිධානයක් අවශ්‍ය වෙනවානේ. ඒක නඩත්තුව කරගෙන යන්න. ව්‍යාපෘතිය නිර්මාණය කළ ප්‍රජාවට හෑන්ඩ් ඕවර් කරනවා, ඩිලිවර් කරනවා. ඩිලිවර් කරා මේක දීර්ඝකාලීනව අපිට ඒක කරපු කට්ටියට ඒක මේව කරන්න බෑනේ. ටිකට මේ සඳහා අපි යම්කිසි විධිමත් වැඩපිළිවෙල සකස් කරනවා. ඒකට අපි ප්‍රජාමූල සංවිධානය බල ගන්නවා. බල ගන්නවල ඒක මගින් තමයි නඩත්තු කරන්නේ. සමහර නඩත්තු අර මුදලක් ගෙවන්න වෙනවා. ඊට පස්සේ සමහරට ඒ ප්‍රතිලාභීන්ගෙන් යම් සාධාරණ මුදලක් අය කරලා ඒ නඩත්තු වල මුදල ගොඩනගන්න පුළුවන්. ඊට පස්සේ ඒක මේන්ටේන් කරගන්න සේවකයෝ අවශ්‍ය වෙනවා. උන්ට පඩියක් ගෙවන්න. අන්න ඒ වගේ දේවල් අපිට හිතන්න පුළුවන් නේ මෙතන. ඊට පස්සේ මෙතන නිමවුම් විදිහට ජල ව්‍යාපෘතිය. ඒකට මේ ප්‍රජාමූල ජල ව්‍යාපෘතිය අපි උදාහරණයකට ගත්තොත් නිමවුම්ට අපි ගන්න පුළුවන් ජල ව්‍යාපෘතිය තමයි නිමවුම්. ප්‍රාණීය ජල ව්‍යාපෘතිය සීවලිගම කියලා හිතන්න. ඊට පස්සේ ඒකේ අපි තව එකක් තමයි ප්‍රජාමූල සංවිධානයක් අපිට නිමවුම් වෙනවා. ඊට පස්සේ ඒක අපිට මනින්න පුළුවන්. දැන් ජල ව්‍යාපෘතියක් ගත්තොත් ඒක මිනුම් මේකක විදිහට අපිට ගන්න පුළුවන් නිමවුම ජල ව්‍යාපෘතිය නම්. ඒ කියන්නේ පානීය ජල ව්‍යාපෘතිය නම් නිමවුම අපිට ඝන මීටරයක්. ඝන මීටරයට ලීටර කොපමණ ධාරිතාවක් වෙනවද? ලීටර වලින් ධාරිතාවය අපිට මන ගන්න පුළුවන් නේ ජල ව්‍යාපෘතිය. දිනකට කොපමණ ධාරිතාවක් මේකෙන් පිපාඩු ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් වාර්ෂිකව කීයක් මාසිකව ඊට පස්සේ වාර්ෂිකව කීයද කාලතු මේ වශයෙන් ඒවා ගණනය කරන්න පුළුවන් මේක තමයි මිනුම් මේකක. ඊට පස්සේ ප්‍රජාමූල සංවිධානය ගත්තොත් ඒක අපිට මිනුම කරන්න පුළුවන් සමාජික සංඛ්‍යාව. ප්‍රජාමූල සංවිධානය. ඊට පස්සේ ඒකේ දැනට බැඳිලා ඉන්න සක්‍රීය සමාජිකයන් කොහොමද ඉන්නවා. ඊට පස්සේ මේ සක්‍රීය සමාජිකයන්ගේ ප්‍රමාණය අපි ගත්තේ කොහින්ද කියන එක. ඒක අපිට ගන්න පුළුවන් දත්ත මූලාශ්‍රය විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඇටෙන්ඩන්ස් එකක් තියාගන්න පුළුවන්. මේ ප්‍රජාමූල සංවිධානයේ ඇටෙන්ඩන්ස් රෙකෝඩ් එකක් රෙජිස්ටර් එකක් තියාගන්න පුළුවන්. ඒකේ තියෙනවා එන යාවජීව සමාජිකයන් කවුද? ඇබ්සන් වෙන අය කවුද? ප්‍රතිලාභ මුදල් ගෙවන්න නැති අය කවුද? අන්න ඒවා අපිට පුළුවන් හිතාගන්න කොහොමද කියන්නේ. ඊළඟට අපි බලමු අර KPI කියන එකේ අපිට ගන්න පුළුවන් අපේ ජල ව්‍යාපෘතිය විදිහට ගත්තොත් එහෙම දිනක ජල සැපයුම අපිට ගන්න පුළුවන්. මේ දිනකට ලීටර කොච්චරක් දෙනවද මේ ප්‍රදේශයේ? පවුල් 75ක් ඉන්නවා. එහෙනම් ලීටර කීයක් දෙනවද දිනකට? ඊළඟට එක් පවුලක් සඳහා ඒක අපිට තවදුරටත් කඩා ගන්න පුළුවන්. එක් පවුලක් සඳහා දිනකට ජලය මෙච්චරක් සපයනවා ලීටර ගානක්. ලීටර 50000ක් සපයනවා කියලා හිතන්න. ඊට පස්සේ එක් පවුලක් සඳහා දිනකට කොච්චරක් ලබා දෙනවද? දිනකට ලීටර 500ක් දෙනවා කියලා හිතන්න පවුලක් සඳහා. අන්න එතකොට අපිට ඒක අර නිශ්චිත වෙනවානේ KPI දර්ශක අපිට මනින්න පුළුවන්. ඊළඟට අපිට වර්ෂ 1 2 3 4 5 කියන එක සැලකුවොත් අපිට ඊටම පටන් ගැනීමේදී මේකට ඇවිල්ලා හිටියේ මිනිස්සු පවුල් 50යි කියලා හිතන්න. පවුල් 50යි. ඒත් ව්‍යාපෘති සාර්ථකත්වය දැකලා ටිකෙන් ටික දෙවනි වර්ෂේ එනවා ඔන්න 100ක් වෙනවා. තුන්වෙනි වර්ෂේ 150යි. හතරවෙනි වර්ෂේ ඔන්න තව 175ක්. ඊට පස්සේ වර්ෂය 5ක් අවසන් වෙනකොට කෙලින්ම 200ක් ඉන්නවා කියලා හිතන්න. අන්න එතකොට අර ප්‍රෝග්‍රස් වෙලා තියෙනවා මේක නේ. එහෙන් ප්‍රෝග්‍රස් වෙනකොට එහෙනම් ජල සැපයුමත් වැඩි කරන්න වෙනවා. ඊළඟට ඒ වගේ පොම්පාගාරවල ධාරිතාවය වැඩි කරන්න වෙනවා. ඊට පස්සේ ප්‍රජාමූල සංවිධානයේ ස්ටාෆ් එක ඉන්නවා නම් ඒක වැඩි කරන්න. ඒ වගේ ගොඩාක් කරුණු වැඩි වෙලා තියෙනවා. ඒක ව්‍යාපෘතිය තීරසාරව යනවා කියන එක ක්‍රියාත්මක වෙනවා කියන එක මේකෙන් අදහසක් ගන්න පුළුවන් නේද? ඊට පස්සේ අපි බලමු 10:4 ඊළඟට මේ තියෙනවා මේ 4 වෙනි පිටුවේම ඒකේ තියෙන්නේ නිමවුම් ළඟා කර ගැනීම සඳහා සැලසුම් කර ඇති ක්‍රියාකාරකම්. ඊට සඳහන් නිමවුම් සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය වන ක්‍රියාකාරකම් සඳහන් කරන්න. ඒක වෙනම පත්‍රිකාවක් ගන්නම් මේ අනුරුම් එක ලෙස තබන්න කියලා කියනවා. එතකොට අපි බලමු ඒකට කොහොමද අපි අර ජල
මූලාශ්‍ර ජල ව්‍යාපෘතිය ඇතුලෙන් අපි බලමු නිකන් පොඩි උදාහරණයක් කොහොමද මේකට ගලප ගන්න කියලා. දැන් අපි හිතමු ජල මූලාශ්‍ර හඳුනා ගැනීම. ඔන්න නිමැවුම් එක සඳහා ක්‍රියාකාරකම්. ඔන්න අපි දැන් ජල නිමවුම් එක තමයි අපි ජල කොම්පාගාරයක් කියන්නේ. කොම්පාගාරයක් ඉදි කිරීමක් කියන්නේ. එතකොට ජල මූලාශ්‍ර හඳුනා ගැනීම. ටැංකි ඉදි කිරීම. නල මාර්ගය එලන්නවා. ඊළඟට ඉඩම් අයිතිය ලබා ගන්නවා. ඊළඟට ඒ විතරක් නෙමෙයි අපි හිතමු මේකේ පොම්පයක් ඕනේ පොම්ප පිළිදී ගන්න ඕනේ කියලා ජල මොකද මේකට වතුර පොම්ප කරන්න ඕනේ. ජල මූලාශ්‍ර තියෙනවා. ඊපස්සේ වතුර පොම්පයක් කරන්න ඕනේ. ඊට පස්සේ ඒක පිරිසිදු කරලා ටැංකියකට දාන්න ඕනේ. ටැංකියකට දාලා ඒක මගින් තමයි නල මාර්ගයෙන් තමයි ඒක බෙදා හරින්නේ. ඒකට ඒ කාල සීමාවේ ඉදිරිව අපිට ඒක ගන්න පුළුවන්. ජල මූලාශ්‍ර හඳුනා ගන්න සති කීයද? පොම්පය මිල්දී ගන්න කොහොමද? කොතන කාලයක්ද? මේ විදිහට ඒක තමයි මෙතන කියන්නේ. ඊට පස්සේ ක්‍රියාකාරකම් දෙකට කියන එකට මොකක්ද අපිට ගන්න පුළුවන්? නිමං දෙක සඳහා ක්‍රියාකාරකම්. අරමුණක් වටා ප්‍රජාව ගොඩ නැගීම. ඒ කියන්නේ අපි ප්‍රජාවට කියනවා සීවලි ගමනන් අපි කියන ඒ ප්‍රජාවට ගිහිල්ලා අපිට මෙන්න මේ ඔබේ මෙන්න මෙහෙම ගැටලුවක් තියෙනවා. එතකොට මේකට අවශ්‍ය වෙනවා මෙන්න මෙහෙම ව්‍යාපෘතියක් අපි ක්‍රියාත්මක කරන්න යන්නේ. ඊකට අපි අරමුණක් තියෙනවා. අපේ අරමුණ තමයි පිරිසිදු පානීය ජලය ලබා දීම. ඒකට අපිට යන්න පුළුවන් විවිධ අරමුණු තියෙනවා. ආකාරයක් ඉදි කිරීම, ඒ විදිහට නල එලීම, ප්‍රජාමූල සංවිධානය බල ගැනීම, ඒ වගේ තියෙනවා. ඒකට මේකට අපිට අරමුණක් වටා ප්‍රජාව ගොඩ නැගීමෙන් අපි ව්‍යවස්ථාවක් හදන්න ඕනේ. ප්‍රජා දල මණ්ඩලයක් හදලා අපි ව්‍යවස්ථාවක් හදලා තියෙනවා. අන්න මේ ව්‍යවස්ථාවෙන් තමයි කියන්නේ නීතිමාලාවක් තියෙනවා. මේ නීතිමාලාවෙන් තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. සමාජිකයන් බඳව ගන්නේ කොහොමද? උන් ඩිස්මිස් කරන්නේ කොහොමද? කොහොමද ගාස්තු අය කරනවද? කාරක සභා රැස්වීම් තියන්නේ කොපමණ කාලයකට වරද්ද? ඒ වගේ ගොඩක් කරුණු මේක ඇතුළත් කරන්න පුළුවන්. එතකොට ඒක විනිවිද භාවයක් තියෙනවා. ඕන කෙනෙකුට විවුර්තයි. අන්න එතකොට නිවැරදිව විධිමත්ත තියෙනවා ප්‍රජාව ඒක රාශි වෙනවා ඒවට. ඒ වගේ නිකන් අපිට කියන්න පුළුවන් නේද? ඊට පස්සේ සමාජිකයන් බඳව ගන්නවා. ඊට පස්සේ වුන් පුහුණු කරනවා. ඒක තමයි ඔන්න අපි නිමැවුම් දෙක සඳහා ක්‍රියාකාර. ඊට පස්සේ මේ නිමැවුම් තුන අපි ගමු. දැන් අර මුදලක් රැස් කරන්න ඕනේ. ඒකට කොච්චර කාලයක්ද? මොකද මේක නිකම් කරන්න බෑ. අපිට මුදල් තියෙන්න ඕනේ. සමහරට NGO එකක් තියෙන්නත් පුළුවන් මේකට හොයාගන්න ඕනේ වෙනවා. රජය සම්බන්ධ කරගන්න වෙයි. එහෙම නැත්නම් පෞද්ගලික ආයතන තියෙනවා මේ වගේ ඒවට උදව් කරන. ඊපස්සේ ප්‍රජාවම යම්සේ අර මුදලක් පිටවන්න පුළුවන්. ඊට පස්සේ ඒ විතර නෙමෙයි ඒවා ගිණුම් ගත කරන්න ඕනේ. නිමිති විනිමිති භාවයක් වෙන්න ඕනේ. මොකද සල්ලි අපිට නිකන් ලාච්චුවක තියාගන්න බෑ. ඒක අපි නියමිත වදී account එකක් ඕපන් කරලා පෙර ව්‍යවස්ථාවක් හැදුවා නම් ඒක අපි දන්නවා නමක් තියෙනවා. ඒ යටතේ අපිට ගිණුමක් පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ ගිණුම ඕපන් කරන එක කරන්නේ කවුද? දෙන්නේ සාක්ෂිකරුවෝ කවුද? ඒක ක්‍රමවේදය කොහොමද? ඒ වගේ දේවල් ඔතන අපිට දක්වන්න පුළුවන් නේද? ඔබ නිකන් හිතලා බලන්න ඔය විදිහට ක්‍රියාකාරම 4 5 6 ඔහොම අපිට දාගෙන යන්න පුළුවන් මේ ප්‍රජා ජල ව්‍යාපෘතිය අදාළව අපි නිකන් හිතලා බලුවා. රයිට් ඊට පස්සේ අපි බලමු 11 කියන එක. ඒක දැන් අපි මේ කතා කරන පස්වෙනි පිටුව මේකේ. එතකොට මෙතනදී කියන්නේ මේ අදාළ තිරස සංවර්ධන ඉලක්ක සමග ව්‍යාපෘති අරමුණු අනුගත වීම. එතකොට මේ sustainable development goals තිරස සංවර්ධන ඉලක්ක කියලා තියෙනවා. එතකොට මේකෙදි මේ තිරස සංවර්ධන ඉලක්ක අපිට ළඟා කරගන්න තියෙන 2030 දී මේකෙදි යටතේ අරමුණු 17ක් තියෙනවා. ඒ අරමුණු ළඟා කරගන්න ඉලක්ක තියෙනවා. ඒක 169ක්. එතකොට දැන් උදාහරණයකට දිනුරුකම තුරන් කිරීම, ආහාර සුරක්ෂිතතාවය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, සැමට අධ්‍යාපනය, ඊළඟ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම. අන්න ඒ වගේ අපිට මේ ඉලක්ක තියෙනවා. මේ අරමුණු තියෙනවා. මේ අරමුණු ළඟා කරගන්න ඉලක්ක තියෙනවා. එතකොට මෙන්න මේකට අපි SDG අපි මේ රටක් වශයෙන් සාසන් කරලා තියෙනවා. එතකොට මේකට අපි දායක වෙන්න ඕනේ. එතකොට අපේ ව්‍යාපෘතියක් කොහොමද මේකට දායක වෙන්නේ කියන එක තමයි මෙතන මේකෙන් අදහස් කරන්නේ. ඉතින් ඔබ ඒක ගැන පොඩ්ඩක් SDG Sustainable Development Goals ගැන පොඩ්ඩක් බලන්න. ඔබ ඒකේ අරමුණු 17 ඉලක්ක 169ක් තියෙනවා. right. ඊළඟට 12 කියනවා
ව්‍යාපෘතිය මගින් සමාජ ආර්ථික ක්‍රියාකාරකම් හා පාරිසරය මත ඇතිවන විය හැකි ඍණාත්මක බලපෑම. තමයි මෙතනින් අහන්නේ. එතකොට එතනත් විස්තර ගොඩක් තියෙනවා නේද? මේක දැන් නිවාස පාසල් රෝහල් අයිතම තියෙනවා, ගංගා දිය පාරවල් හිමීම තියෙනවා. ව්‍යාපෘතිය මගේ සමාජ ආර්ථික ක්‍රියාකාරකම් හා පරිසර මත ඇති විය හැකි ඍණාත්මක බලපෑම. නිවාස වලට ඍණාත්මක, පාසල් රෝහල් කුඹුරු ගොවිබිම් වලට යම්සි බලපෑමක් වෙනවා. දැන් මේ වගේ දේවල් මෙතනදී හඳුර ගන්න වෙනවා. පෙරළබඩ කලාපේ නම් ඒ කොහොමද? තෙත් කලපෙත් බිමක් කරන කොහොමද? කඩුලාන වලට බලපෑමක් වෙනවා. ඒ නැත්නම් කඩුලාන නිසා ව්‍යාපෘතියේ බලපෑමක් වෙනවා. ජල ප්‍රෝචක ප්‍රදේශ වලට බලපෑමක් වෙනවාද වගේ දේවල්. අපජලයේ ඉවත් වීමක් වෙනවාද? එහෙම නැත්නම් ඒක අපද්‍රව්‍ය ඉවත් වෙනවාද පරිසරයට වගේ ව්‍යාපෘති වෙන්න පුළුවන්. යම් විශේෂ නිෂ්පාදන ව්‍යාපෘති වගේ දේවල්. ඒව පිළිබඳව තමයි මෙතනින් මේ කියන්නේ. ඊට පස්සේ 13න් කියනවා අවදානම් සහ උපකල්පන. එතකොට මේ අවදානම් සහ උපකල්පන නේ වගා ව්‍යාපෘතියක් වගේ එකක් ගත්තොත් එහෙම මොනවාද? දැන් මේකේ තියෙනවා ප්‍රධාන උපකල්පන මොනවාද? අවදානම් සහ ඒවා අවම කිරීමේ පියවර. ව්‍යාපෘති ක්‍රියාකාරකම් වල මෙම අවම කිරීමේ පියවර ඇතුළත් කර තිබේ. දැන් නිෂ්පාදනය ඉහළ නැංගින වගා ව්‍යාපෘතියක් අපි ආරම්භ කරනවා. මොකද ගොවි නිෂ්පාදනය ඉහළ නැංගින කියන්නේ ගොවි බිමක් තියෙනවා. ඒකේ ගොවිතැන කරන්නේ තමත් අඩු ප්‍රමාණයක්. අම්පාර දිස්ත්‍රික්කයේ කියන්නේ වී නිෂ්පාදනය ඉහළ නැංගින. එතකොට අපි ක්‍රියාත්මක කරනවා මේ ව්‍යාපෘතිය දින අම්පාර. එතකොට ඒක අපි මේ වී නිෂ්පාදනය ඉහළ නැංවන්න ක්‍රියාත්මක කරනවා ව්‍යාපෘතිය. එතකොට මේ යටතේ අපිට වෙනවා එකක් තමයි මිල පහළ යන. එතකොට මේ පහළ ඉල්ලුම අඩුයි වී වර්ගයක්. එහෙනම් අපිට ඉල්ලුම් වැඩි වී වර්ගයක් මේකට හඳුන්වා දෙන්න ඕනේ. ඊට පස්සේ අස්සනු ගබඩා කිරීම, පසු අස්සනු ගබඩාව, ඊට පස්සේ ඒව ප්‍රවාහණය කිරීම, මිලදී ගැනීම, මේ වගේ කරුණු අපිට මෙතනදී දක්වන්න පුළුවන්. මේ ව්‍යාපෘති ක්‍රියාකාරකම් වල මෙම අවම කිරීමේ පියවර ඇතුළත් කර තිබේද කියන එකට. ඊළඟට බලමු 14 6වෙනි පිටුව ආපදා අවදානම් අවම කිරීමේ ක්‍රමවේදයන් ව්‍යාපෘතිය හා අනුගත කිරීම. මොකද මේක දැන් වැදගත් කරුණක් වෙනවා. අපි දන්නවා දැන් ශ්‍රී ලංකාවට රටක් වශයෙන් ස්වභාවික ව්‍යසන ගංවතර නායෑම්, ඊට පස්සේ සුලිකුණාටු, නියගයන්, ඒ වගේ තත්ත්වයන් ස්වභාවික ව්‍යසන වලට නිතරම ගොදුරු වෙනවා. එතකොට විශේෂයෙන් ওই කඳුකර ප්‍රදේශවල ව්‍යා ඉදිකිරීම කරනවා නම් NBRO අනුමැතිය ලබා ගන්න ඕනේ. ඊට පස්සේ වේල්ලබඩ ප්‍රදේශවල ගොඩනැගිලි ඉදිකිරීම සඳහා වෙල්ල සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන තියෙනවා. දැන් මේ වගේ හඳුනාගත් ආපදා අවදානම් මොනවද යටතේ ගන්න පුළුවන් NBRO යටතේ ගන්න ඕනේද? නායන ප්‍රදේශද වෙල්ල ආරක්ෂිත සුනාමි අවදානමක් තියෙනවද? ඒ වගේ දේවල්. ඊට පස්සේ දෙවෙනි එක කියන අවශ්‍ය ආපදා අවම කිරීමේ ක්‍රියාකාරකම්. ආපදාවන්ට ඔරොත්තු දීම සඳහා ගෙන ඇති පියවර. resilience features කියලා කියනවා. දැන් ආපදා අවදානම අඩු කරගන්න නම් අපිට පුළුවන් එකක් තමයි කුළුණු මත නිවාසයක් ඉදිකිරීම. උදාහරණයක්. ඊට පස්සේ නායන ප්‍රදේශයක ඉදිකිරීමක් කරනවා නම් ජලය බස යාම විධිමත් කරන්න ඕනේ නේද? මොකද ජලය එක්රාශ වෙලා බර වුණාට පස්සේනේ කණ්ඩ කඩාගෙන පහළට. එහෙනම් අපි මෙතන හොඳ ජල සංවහන ක්‍රමයක් ඇති කරන්න ඕනේ මේ වගේ ප්‍රදේශයක ඉදිකිරීම කරනවා. එහෙම නැත්නම් ගම් වතුර තියෙනවා නම් කුළුණු මත අපිට ගිවන් නිවාස ඉදි කරන්න පුළුවන්. කියන්නේ පොළොව මට්ටමට වඩා ඉහළින්. ඒකට ගම් වතුරෙන් ඒ නිවාස දීපල වලට වන හානිය අඩු වෙනවා. ඒ වගේ දේවල් අපිට මේකෙන් උදාහරණ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ ඊයත සඳහන් ආපදාවම කිරීමේ ක්‍රියාකාරකම් ආපදාවන්ට ඔරොත්තු දීම සඳහා ගෙන ඇති පියවරයන් ඒ විදිහට තියෙනවා. හතරවෙනි එක තියෙන ව්‍යාපෘති ආපදා අවදානම අවම කිරීම හා අනුගත වීම තුලින් ළඟා කර ගැනීමට අපේක්ෂිත සමාජ ආර්ථික ප්‍රතිලාභ. ඊට පස්සේ 15 වෙනි එක ව්‍යාපෘති අධීක්ෂණය හා එගීම් සැලැස්ම. එතකොට ව්‍යාපෘති අධීක්ෂණය කරනවා. එතකොට ඒකේ ටේබල් එකක් දීලා තියෙනවා. outcomes දීලා තියෙනවා. KPI තියෙනවා. මිනුම් මේකක දත්ත මූලාශ්‍ර තාවුරු කර ගැනීම. verifications තියෙන්න ඕනේ මේ මූලාශ්‍ර කොයින්ද ගත්තේ කියන එක. දැන් දත්ත ඒ කියන්නේ දර්ශක තියෙනවා. ඒ දර්ශක ගත්තේ කොයින්ද?
රථවාහන අවම කරනවා නම් ඒ නගරේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරා නම් රථවාහන දැන් කලින් 50ක් තිබ්බ සතියකට දැන් තියෙන 10යි. එහෙනම් ඒක කොහෙන්ද ගත්තේ? ට්‍රැෆික් එකෙන් ගන්න පුළුවන් නේද? ඒ ප්‍රදේශයේ පොලිසියෙන් ගන්න පුළුවන්. අන්න ඒ වගේ මූලාශ්‍ර. ඊට පස්සේ වාර ගණන. මේක කාර්තුමේ වශයෙන් ගන්නවද? එහෙමද සතිපතා ගන්නවද? මාසිකව ගන්නවද? ඒ වගේ ආදි වශයෙන්. ඊට පස්සේ ව්‍යාපෘතිය ඇගීමේ ඉවැලුවේෂන් එක. ඒ කියන්නේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අවස්ථාවේ එතකොට දැන් අපි ඇගීමක් කියන එක දන්නා පෙර ඇගීම, මැදි ඇගීම සහ පසු ඇගීම කියලා තියෙනවා. ඒකට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න කලින් කරනවා, ඊට පස්සේ ක්‍රියාත්මක කරන අතරතුර කරනවා, ඊට පස්සේ පසු ඇගීම කරනවා. එතකොට 15යි 2යි බලන්න මීට ඉහත දී ක්‍රියාත්මක කරන ලද සමාන ආකාරයේ ව්‍යාපෘති වල ඇගීම් වලින් ලබාගත් අත්දැකීම් මෙම ව්‍යාපෘතිය සකස් කිරීමේ යොදාගෙන ඇද්ද යනවා. අන්න අර lesson learn කියලා අපි දන්නවා. ව්‍යාපෘති චක්‍රයකදී අපි ව්‍යාපෘතිය නිම කරාට පස්සේ ඒක නැවත චක්‍රයක් වෙන්නේ ඒකනේ. අලුත් ව්‍යාපෘතියක් හදනවා. හැබැයි ඒක නෙමෙයි හදන්නේ. ඊට වඩා සංවර්ධිත අවස්ථාව. අන්න ඒක lesson learn. අපි න්‍යාස ව්‍යාපෘතියක් ඉදිරිපත් කරා. ඒකදී අපි මෙන්න මේ ගැටලු වලට මුහුණ දුන්නා. එහෙනම් අපි මේ තවත් නිවාසී ව්‍යාපෘතියක් ඉදි කරනවා. එතකොට මේ ගැටලු වලට අපි කොහොමද අර කලින් එකෙන් ලබාගත්ත පාඩම් යොදාගෙන තියනවද කියන එක තමයි මෙතන අහන්නේ. ඊට පස්සේ 15.2.2න් කියනවා මධ්‍යම විශාල සහ මහා පරිමාණ ව්‍යාපෘති සඳහා අදාළ කාල රාමුව සමග ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන කාලය තුලදී පසු ඇගීම් සැලසුම් මැදනම් ඉදිරිපත් කරන්න කියලා කියනවා. මෙතන ongoing evaluation එක සහ post going එක කියන්නේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනකොට අපි දන්නවනේ විශේෂයෙන් මධ්‍යම පරිමාණ විශාල සහ මහා පරිමාණ ව්‍යාපෘති වල මේක වැදගත් වෙනවා. එතකොට යම්කිසි වැරද්දක් සිදු වෙනවා නම් ඒ අපිට නිවැරදි කරගන්න පුළුවන් මේ ongoing evaluation එකේදී. එතකොට පෙර ඇගීම කියන්නේ අපි බෞද්ධ ශක්තිත අධ්‍යයනයක් වගේ දෙයක් කරනවා. පාරිසරික වෙන්න පුළුවන්. තාක්ෂණික, සමාජීය, ආර්ථික ඒ විදිහට මූල්‍යමය ශක්තිත. එතකොට පාරිසරිකව බැලුවම මොනවද තියෙන්නේ කියලා බලනවා. ඊට පස්සේ lesson learn කියන එකෙන් ගන්නවා. ඒකත් සඳහන් කරනවා. ඊට පස්සේ ongoing එකේදී අපි කරන්නේ දැන් ව්‍යාපෘතිය යන අතර යම්කිසි වැරද්දක් සිදු වෙනවා නම් ඒක කරෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ පසුවේ මේ post evaluation මේකේ impact එක තිරසර මේ ප්‍රතිඵල දිගටම ලැබෙනවා. ජල ව්‍යාපෘතිය නම් ඒකේ අපි ප්‍රජා ජල කමිටුවක් පිහිටවන්න ඕනේ. ඊට පස්සේ ඒගොල්ලෝ ට්‍රේන් කරන්න ඕනේ. ඒකට ඉදිරියට මේක කරගෙන යන්න මඩ කියන එක චෙක් කරලා බලන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් මේකෙන් ප්‍රතිලාභ ලැබෙනවනේ මිනිසුන්ට තවදුරටත් කියන එක මෙතනදි සලකලා බලනවා. ඒවට සැලසුම් තියෙනවා නම් ඒව ඉදිරිපත් කරන්න කියලා කියනවා. රයිට් අපි එන්න 7 වෙනි එකට එනවා. දැන් මේ ව්‍යාපෘති පිරිවැය කියන එක තමයි එතනින් කියන්නේ. ඒකට cost breakdown එකක් ඕනේ. එතකොට මේ ව්‍යාපෘති කාලය සඳහා පිරිවැය වසර 1 2 3 මේ විදිහට දක්වලා තියෙනවා. පිරිවැය සම්නචක මේක මෙන්න දක්වලා තියෙනවා. ඊට පස්සේ මේ සඳහා මුළු පිරිවැය. එතකොට මේක ඔන්න දැන් අපිට ගන්න පුළුවන්. දැන් ව්‍යාපෘති සම්නචක පිරිවැය සම්නචක පොඩ්ඩක් බලන්න. ව්‍යාපෘතිය සැකසීමේ මූලික පියවර. ඉඩම් අත්පත් කර ගැනීම. නැවිති පදිංචි කිරීම. ඉදි කිරීම. ස්ථාපනය. උපකරණ මිලදී ගැනීම. වාහන මිලදී ගැනීම. පුහුණු දේශීය, පුහුණු විදේශීය. ඊට පස්සේ මේ කන්සල්ටන්සි දේශීය විදේශීය මෙහෙයුම් නඩත්තුවා කළමනාකරණය. වැට් එකක් අපි දක්වනවා. ආපදා අවදානම් අඩු කිරීම. ඍණාත්මක බලපෑමාව කියන වෙනත් ඔන්න ඔය වගේ එකක්. එතකොට අපිට ව්‍යාපෘතියක් අපි කියන්නේ ඉදිකිරීම ව්‍යාපෘතියක් නම් අපි දන්නවා ව්‍යාපෘති පිරිවැය සකස් කරනවා මූලික පිරිවැය. දැන් අපි තව එකක් ගමු මහා පරිමාණ විදියට මෙහෙම මොරගහකන් ජලාශ ඉදිකිරීම වගේ එකක්. එතකොට මේකදී අපි ගොඩක් කරුණු තියෙනවා. නිකම්ම ජලාශයක් ඉදි කරන්න බෑ අපිට. ඒකට එකක් තමයි ජලාශ ඉදිකිරීම එක කාර්යයක් විතරයි. ඒකට අමතරව අපි මේ ඉඩම් අත්පත් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකට අදාළ ඉදිකිරීමට අදාළ ස්ටාෆ් පාර්ටස් ඉදි කරන්න ඕනේ. ආරක්ෂක කුටි ඉදි කරන්න ඕනේ මේකට අදාළව. ඊට පස්සේ ඒකට අවශ්‍ය යටිතල පාසුකම් ලබා ගන්න ඕනේ. මාර්ග නැත්තම් මේ මාර්ග පාසුකම් මොකද අපිට යමු ද්‍රව්‍ය ප්‍රවාහන කිරීම සිදු වෙන්න ඕනේ. මේකට අදාළ ඉදිකිරීම උපකරණ යන්ත්‍රෝපකරණ. ඊළඟට ඒකට ආරක්ෂාව දෙන්න ඕනේ. යමු ද්‍රව්‍ය ගබඩා කරන්නේ කොහොමද? ඔන් සයිඩ් ඔෆ් සයිඩ් කියන එක බලන්න ඕනේ.
මේකට මොකද ජලාශයක් ඉදි කරනවා කියන්නේ ලේසි කාර්යයක් නෙමෙයි. ඒකට අමුද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. ඒ අමුද්‍රව්‍ය කොයිද ගබඩා කරන්නේ? සයිට් එකේද තියන්නේ? සයිට් එකෙන් පිටද? ඊට පස්සේ විදුලිය, ටෙලිෆෝන්, ජලය කියනවා අපිට අවශ්‍ය වෙනවා. ඒව කොහොමද කරන්නේ? ක්වාටර්ස් ඉදි කරන්න ඕනේ. ලේබර් ක්වාටර්ස් තියෙනවා. මේ වගේ විශාල කාර්යයන් මෙතන. ඊට පස්සේ මේ ඉඩම් අත්පත් කරගන්නවා නම් ඒ අත්පත් කරගත්ත මිනිසුන්ට වෙනත් ඉඩම් ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ ඕන් නැවත පදිංචි කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේක කරගෙන යන්න බෑ. ඔන්නෝම කටයුතු තමයි මෙතන ඒ වගේ විශාල මේකක් අපිට මෙතන දක්වන්න කියලා කියනවා. ඊට පස්සේ 16.2 කියන ක්‍රියාකාරකම් පිළිබඳ විස්තර. ඉදිකිරීම උපකරණ සහ වාහන මිලදී ගැනීම. ඒ කියන්නේ ඉදිකිරීම උපකරණ වාහන මිලදී ගැනීම අපිට ඕනේ. ඒ කියන්නේ ව්‍යාපෘතියකට අපිට අවශ්‍ය නැහැ ඉදිකිරීම යන්ත්‍රෝපකරණ තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ස්ටාෆ් තියෙන්න ඕනේ. ඊට වාහන ගන්න ඕනේ. දැන් උදාහරණයකට මේ BOK මේ යටින් බලන සටහන කියලා තියෙනවා ගොඩනැගිලි සැලසුම්පත් ප්‍රමාණ BOQ කියලා තියෙනවා. උපකරණ ලැයිස්තු වෙනි ආධාරක ලේඛන නමුනා විය යුතුයි. ඒ කියන්නේ දැන් අපි ඉදිකිරීම ව්‍යාපෘතිය යන අපි දන්නවා මේ BOQ ප්‍රමාණ බිල්පතක් අපි සකස් කරන්න ඕනේ. ව්‍යාපෘතිය සැලසුම් කරා ඊට පස්සේ තාර්කිකව ඒ ක්‍රියාකාරකම් පෙළ ගැස්සුවා එස්ටිමේට් එක හැදුවා. හැදුවට පස්සේ අපිට එනවා BOQ එක. BOQ එකේ තමයි හැමදේම තියෙන්නේ. අමුද්‍රව්‍ය පිරිවැය, ලේබර්ස් වලට, මැෂින් ඉක්විප්මන්ට්ස් වලට කොහොමද යන්නේ? contingencies වලට මොනවද තියෙන්නේ? ඊළඟට prime cost එක මොකද්ද? ඒ වගේ ගොඩාක් දේවල් මේක ඇතුළත් කරලා තියෙනවා. ඒවා අපි මෙන්න මේ BOQ එකක් අනිවාර්යෙන්ම හදනවා. ඒකෝට BOQ එකේ තමයි quantity unit format එක තමයි quantity එක තියෙනවා, unit එක තියෙනවා, rate එක තියෙනවා, amount එක තියෙනවා. and note එක. ඔන්න ඔය පිරිවෙට තමයි BOQ එකක් හදන්නේ. quantity ප්‍රමාණය කොච්චරද? කොට මේ සිමෙන්ති නම් කොපමණ ප්‍රමාණයක්ද? යුනිට් එකක මනින්නේ කොහොමද? බෑග්ස් වලින්ද? රේට් එක කීයද? 2900ද 3000ද කොට් එක මිල? amount එකයි දෙක වැඩි කරනවා රේට් එක යනකොට මේ amount එක quantity එක. අන්න ඒ විදිහට මේක අපිට හදලා දක්වන්න ඕනේ. මේ සරල උදාහරණයක් මම කිව්වේ. ඉතින් ඉදිරියෙන් අපි ඔක විතර නෙමෙයි අපිට ෆවුන්ඩේෂන් ලෙවල් කරන එක ඊටම ෆවුන්ඩේෂන් එක සකස් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ ෆවුන්ඩේෂන් එක සකස් කරන එකත් අපිට පුළුවන් ඒක කාණු කපන්න ඕනේ. ඊට පස්සේ පැතිබැම් මේ ෂටරින් ගහන්න ඕනේ. ඊට පස්සේ ඒක කොන්ක්‍රීට් කරන්න ඕනේ. ඊළඟට ඒක ඉදි කරාට පස්සේ ඒක බිත්ති බඳින්න ඕනේ. බිත්ති බැඳීම කියන එක. ඊට පස්සේ උහුජනේ සකස් මේ වගේ විශාල සංකීර්ණ කාර්යයක්. ඒකෝ මේ සියලුම දේවල් අපි මෙතන BOQ එකේ ඇතුළත් කරන්න ඕනේ. ඒව තමයි මෙතන මේ සටහන යටතේ දක්වලා තින්නේ මේ අමුණා එවන්න කියලා. උදාහරණයක් විදිහට ඉදිකිරීම ව්‍යාපෘතිය යනවා. ඒ සම්පූර්ණ ඕනෙම් ව්‍යාපෘතියක් BOQ එකක් අපි සකස් කරනවා. ඉතින් මේ පිළිබඳවත් ඔබට මගේ channel එකක් තියෙනවා QS quantity survey සම්බන්ධ. ඒකේ මම වීඩියෝස් ඇතුළත් කරලා තියෙනවා. ඔබට ඉන්ටරෙස්ට් එකක් ආසාවක් තියෙනවා නම් බලන්න මේ ඉදිකිරීම ව්‍යාපෘතියකට හොස්ටල් එකක් ඉදිකිරීමේදී අදාළව කොහොමද මේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් එක භාවිතා කරන්න කියන එක මම විස්තර කරලා තියෙනවා එතනදී. රයිට් ඊට පස්සේ බලමු මේ මූල්‍යනේ ෆයිනෑන්ස් කරන එක ප්‍රොජෙක්ට් ෆයිනෑන්සින් කියන එක. එතකොට ප්‍රොජෙක්ට් ෆයිනෑන්සින් වලදී මූල්‍යන ක්‍රමවේදය. එතකොට ඒකේ තියෙනවා මේ දේශීය අරමුදල්, විදේශීය මූල්‍ය, යෝජක මුදල්, ප්‍රතිලාභීන්ගේ දායකත්වය. එතකොට මේ දේශීය අරමුදල් කියන්නේ මොනවාද? GOSL Government of Sri Lanka. එහෙම නැත්නම් public private partnership ප්‍රජා දායකත්වය private partnership එකක්. එහෙම නැත්නම් NGO එකක්. එහෙම නැත්නම් විදේශ ඊළඟ දෙවෙනි එක කියන්නේ විදේශීය. ඒක නායක වෙන්න පුළුවන් ප්‍රධානයක්. ඒක නායක කියන්නේ අඩු පොලියට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොලි රහිත නායක ලබා දෙන්න පුළුවන්. ඊළඟට මේ ප්‍රධාන කියන්නේ මොකක්ද? ප්‍රධාන කියන්නේ දැන් සාමාන්‍ය ස්වභාවික ව්‍යසනයක් වගේ තත්වයක දැන් අර පාවුගේ කාලේ ඔබට මතකද ඩික්ටා සොලිකුණාට ආවා. ඒකනේ අපිට ගොඩක් ප්‍රධාන ආවනේ විවිධ රටවල් ඉන්දියාවෙන් තව බංග්ලාදේශයෙන් පාකිස්තානෙන් නේද ආසියානු රටවල් යුරෝපයේ පැත්තෙන් ගත්තොත් ඇමරිකාව ස්විට්සර්ලන්තය නේද ඒ වගේ ඕස්ට්‍රේලියාව එහෙම ආවනේ අපිට ඒ ආධාර දිනේනවා අන්න ඒවා අපිට ප්‍රධාන විදිහට ගන්න පුළුවන්. මොකද මේ විදේශ මූල්‍යනේ සිදු කරන ආයතන WHO World Health Organization එක JICA එක.
ඔන්න ඔය වගේ දේවල් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ යෝජ්‍ය කරන මුදල් ප්‍රතිලාභින්ගේ දායකත්වය. අර මං කිව්වාගේ අර පිළිකා රෝහලට අර කයි අයිටම්ස් අරන් දෙන්න PET ස්කෑන් යන්ත්‍ර වලට කියලා ගන්නව නේද? ඒකට ඒ ප්‍රතිලාභින් එකතු කරන්න. එහෙම නැත්නම් යම් රෝහලකට ඇඳක් ලබා දී. ඒක ප්‍රතිලාභින් තමයි එකතු කරලා මේ මේවා අරගෙන ලබා දෙනවා ඒ ආයතනෙ. right අතර මේ ෆෝමැට් එක ටිකක් දිගයි. ඒකකොට මේ වීඩියෝ එකක් දැන් දීර්ඝ වෙලා තියෙනවා. හොඳයි අපි බලමු එමන ඉස්සරහට තව ගිහිල්ලා ඊට පස්සේ මේ ඊළඟ එකේ බලන්න රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය එනත් ඔන්න ඒවා තමයි මෙතන සඳහන් කරන්න කියන්නේ. දැන් මේ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයට අපි කියනවා කාපාකයක් ඉදිකිරීමක් කියන රටගාලක් ඉදිකිරීමක් කියන කරන ඉස්සෙල්ල ඒකට රජයට මුදල් නැත්නම් අපිට පෞද්ගලික ආයතනයක් හය කරන්න පුළුවන්. හය කළා ඒගොල්ලන්ට ඒ කොස්ට් එකෙන් යම්කිසි ප්‍රමාණයක් ගන්න දෙනවා. මෙහෙයුම් වියදම් විදියට. ඒකල ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරපු එක රිකවර් කරගන්න දෙනවා. අන්න ඒක අපිට උදාහරණයකට ගන්න පුළුවන්. ඊට පස්සේ 17.2කින් ආදායම් පුරෝගතනේ. දැන් ව්‍යාපෘතියකින් අපි ආදායම උත්පාදනය කරනවා නම් ඒක කොහොමද? පළවෙනි වසර දෙවෙනි වසර විදියට අපිට දක්වන්න කියනවා මේකේ. පළවෙනි වසර කීයද? ලක්ෂද? දෙවෙනි වසරේ ලක්ෂ 3යි. තුන්වෙනි වසරේ ආයි ලක්ෂ 1.5යි. මොම එනවද කියන එක. ඊට පස්සේ ඒව එකතුව මෙතනින් දක්වන්න කියනවා. ඊට පස්සේ 17.3න් කියන ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් අනතුරු මෙහෙයුම් හා නදට්ටු පිළිවෙත. එතකොට ප්‍රාග්ධන සහ පුනරාවර්තන. ප්‍රාග්ධන කියන්නේ යන්ත්‍ර සූත්‍ර උපකරණ ඒවා. ඒකට අර මුදල් පොයින්ට්. ඊට පස්සේ පුනරාවර්තන කියන්නේ වැටු, පඩි නදී, ඊට පස්සේ ඔය මේ විදුලි බිල්, ජල බිල් ඒ වගේ දේවල්. දැන් පොම්පාගාරයෙන් නම් එතන ජල බිලක් ගෙවන්න ඕනේ. ඒක ඉන්න ස්ටාෆ් එකට මේ වැටුවක් ගෙවන්න ඕනේ වගේ දේවල්. ප්‍රාග්ධන කියන්නේ පොම්පයක් මිල්දී ගැනීම, කොට නැගිල්ලක් හැසෑදීම, නලෙයිවීම. ඒව වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ ඒවට අර මුදල් දෙන්නේ කොහෙන්ද? ප්‍රතිලාභීන්ද දෙන්නේ. දැන් පුනරාවර්තන නම් ওই වැටුවක් ගෙවනවා නම් ප්‍රජා ජල ව්‍යාපෘතියක් නම් අපිට කියන්න පුළුවන් ඒකදී ප්‍රජාවකින් තමයි ජලය යම් සාධාරණ මුදලක් එකතු කරන්න. අන්න එන්න අර මුදල් ප්‍රභාවය අපිට ගන්න පුළුවන් ප්‍රතිලාභීන් කියන්නේ. වසර එකේදී කොහොමද වසර දෙකේ විදිහට දාලා ඒකෙත් එකතුව එවන්න කියනවා. ඊට පස්සේ මේ නැවත පදිංචි කිරීම කියන එක හඳුනාලා ගන්නා ලද නැවත ස්ථානගත කිරීමේ ප්‍රදේශ පෞල් සංඛ්‍යාව නිවාස ඔන්න ඒවයිති ඔබට කීවල තේරුම් ගන්න පුළුවන්. කියන්නේ අධිවේගී මාර්ගයක් ඉදිකිරීමක්, එහෙම නැත්නම් ජලාශයක් ඉදිකිරීමක්. එතෙන්දී අපිට අනිවාර්යයෙන්ම රීලොකේට් කරන්න වෙනවා. ඒකට පෞල් කීයක් කරාද, නිවාස කීයක් හදලා දුන්නද, ඒ වගේ දේවල්. ඊට පස්සේ මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන එකත් වැදගත් වෙනවා. මෙතනින් කොහොමද ස්ත්‍රී පුරුෂ සමානතාවය අඩු කරනවද මේ ව්‍යාපෘතිය මගින්? ඊට පස්සේ ස්ත්‍රීන්ට ය අවස්ථාවන් කොහොමද මේ ව්‍යාපෘතිය මගින් උදා කරලා දෙනවද කියන එක තමයි මෙතනදී කියන්නේ. දැන් මේකට තව උදාහරණයක් මම කියන්නම්. ග්‍රාමීය පාලමක් ඉදිකිරීමක් වගේ එකක් අපි ගන්න. එතකොට වැඩි වාසිය එන්නේ කියන්නේ හිතන්න දැන් කාන්තාවන්ට එනවා කියලා අපි ඒ කොහොමද එහෙම කියන්නේ? ඒ කියන්නේ මෙහෙමයි. දැන් කාන්තාවකට දැන් ගියා වැඩ ඇරිලා වුණා හිතන්න ගමක් තියෙන. එතකොට මේකෙදි මේ පාලමක් නැහැ නිසි කරදී යන්න මේ ගමට. එතකොට සේවය අවසන් කරලා රැය වෙලා එනකොට කාන්තාවකට කම්සි කෙනෙක් මත ඩිපෙන්ඩ් වෙන්න වෙනවා. දැන් පිරිමි කෙනෙකුට නම් අපි හිතමු උට මෝටර් සයිකලයක් හරි වෙනත් ක්‍රමයක් බයිසිකලයක් මගින් උට යන්න පුළුවන් මේ ගමනාන්තයට. පාලම නැති අවස්ථාව මේ සලකන්නේ. ඒත් පාලම ඉදි කරාට පස්සේ නැති අවස්ථාවේදී උට යන්න. ඒ කාන්තාවට එම්ම බොවිත තව කෙනෙක් උදව්වකින් තමයි මේක කරගන්න වෙන්නේ. ඒත් පාලම ඉදි කරාම මොකද වෙන්නේ? අර විදිහට යන්න තියෙන අර වටෙන් යන්න තියෙන දුර ප්‍රමාණය අඩු වෙනවා. අඩු වෙලා ඒ කාන්තාවට කෙලින්ම ගමන් කරන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ කටයුතු සේවය අවසන් කිරීමක් එහෙම නැත්නම් නගරයට යන්න පුළුවන් ව්‍යාපාරික යම් නිෂ්පාදනයක් අලෙවි කරන්න යනවා. ගිහිල්ලා කෙලින්ම අපිට ඒ ස්ථානට ළඟා වෙන්න පුළුවන් මේ පාලම නිසා. අන්න ඒක මම උදාහරණයක් විදිහට කිව්වේ. එතකොට අන්න කාන්තාවන්ට මේකෙන් ව්‍යාපෘතිය නිසා වාසියක් වෙලා තියෙනවා කියලා අපිට අන්න පෙන්වන්න පුළුවන් මේකේ. ඊට පස්සේ 19 ස්ත්‍රී පුරුෂ සමාජ භාවය හේතුවෙන් ඇතිවන අසමනිතතාවයන් අවම කිරීම සඳහා ව්‍යාපෘතියෙන් යේ උපාය මාර්ගයන් මොනවාද කියන්නේ.
කියන එක තමයි මෙතන අහන්නේ. ඒකට අපිට උදාහරණයක් මොකක්ද කියන්න පුළුවන්. ග්‍රාමීය ජනතාවක් ඉන්නවා කියලා හිතන්න අපි. ඒකට අපි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා දරභාවිත අඩු කරලා. ඒ යොම්පියම් කටු කරන දරභාවිත අඩු කරනවා කියලා හිතන්න. එතකොට අපි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා මේකට අපිට මොකද්ද කරන්න පුළුවන්? අපි හිතමු අඩු මුදලට ගෑස් කුකර් එකක් සහ සිලින්ඩරයක් ලබා දෙන්න. අන්න අපිට එක උදාහරණයක් කියන්න පුළුවන්. එතකොට මෙතන මොකද්ද වෙන්නේ? අර දරභාවිතා කළා අමාරුවෙන් යොම්පියම් කරනකොට එතන අර ස්ත්‍රී දායකත්වය ගත්තම ඒක ටිකක් පීඩාකාරී වෙන්න පුළුවන්. කාලය වැඩියෙන් යනවා. ඒත් දැන් මේක නිසා මොකද්ද උනේ? ගෑස් කුකරකින් ඉතා පහසුවෙන් අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. එතකොට මොකක්ද? අන්න ව්‍යාපෘති නිසා අපේ ස්ක්‍රීන්ට යම්කිසි මේ වාසියක් සැලසලා තියෙනවා නේ, සහනයක් ලැබිලා තියෙනවා. අන්න ඒක තමයි මේ මෙතනින් අපිට කියන්න පුළුවන් නේ. දේ අසමන්ත තුලිතතාවය අවම කරන්න මේක ගන්න පුළුවන්. ඒක පානීය ජල ව්‍යාපෘතියක් වුණත් ඒකට ගන්න පුළුවන් නේද? උදාහරණයක් විදිහට දැන් පිටම ලිඩකින් වතුර ගේන්න ඕනේ අපේ අම්මා. හරි කාන්තාව ස්ත්‍රිය ගෙදර වීම්පියුම් වල. අපි ගම ගෙදරට වතුර නැහැ. ලිඳකින් තමයි ගන්න ඕනේ. එතකොට ඒකට යන්න ඕනේ. කාලයක් හරි භාජනයක් අරගෙන ගිහලා ගේන්න ඕනේ. එතකොට එතන කාලය වැඩියෙන් යනවා. ඊපස්සේ ඒක වැස්ස වෙලාවකදී අපහසුතාවයටපත් වෙන්න පුළුවන්. ඊපස්සේ නියග තත්ත්වයට ගත්තොත් වතුර මට්ටම අඩු වෙනවා. ඒත් දැන් පානීය ජල ව්‍යාපෘතියක් අපි ටැප් ලයින් එකක් මගින් ගෙදරට ජලය ලබා දුන්නා කියලා හිතන්න. එතකොට මොකද වෙන්නේ? දැන් අපිට අර යන අමතර කාලයක් වැය වෙන්නේ නැහැ. ඊට පස්සේ පහසුවෙන් ගෙදරටම අවශ්‍ය වෙලාවදී ඕනම වෙලාවක වතුර දෙනවා. නේද? අන්න එතනත් අර ස්ත්‍රියට යම්සි තා කටයුතු පහසු වෙනා තියෙනවා මේ ජපානීය ජල ව්‍යාපෘතිය නිසා. අන්න ඒ වගේ උදාහරණයක් අපි නිකන් මතක තියාගන්න. මම පුළුවන් මේකට. ඊට පස්සේ අපි බලමු විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් ආශ්‍රිත කරුණු. දැන් අර මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය මේකට එක උදාහරණයක්. මොකද අර වීල් චෙයර්ස් වලින් අපි දන්නවා දැන් ලංකාවේ ප්‍රවාහනය ගත්තම අර වීල් චෙයර් කියන්නේ ආබා විශේෂ අවස්ථා සහිත පුද්ගලයන්ට සලකලා නැහෙනි. ප්‍රවාහන පැත්තෙන් බලුවොත් දුම්රියක ගත්තා බස් රථයක් ගත්තා. මොකද මේ මෙට්‍රෝ බස් එකේදී ඒක නෙමෙයි කරනවා කියන්නේ අර උන්ට වීල් චෙයර් එකකින් යන කෙනෙකුට ඒ තමන්ගේ ගමන කටයුතු පහසු කරන්න තමයි මේක ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ. සාමාන්‍ය ගොඩනැගිල්ලක් ගත්තත් අර ඒ විශේෂ අවස්ථාවලට පුද්ගලයන් ගන්න පුළුවන් රෑම්ප් එකක් ඉදි කරලා තියෙන්න ඕනේ කියලා අවශ්‍යතාවයක් තියෙනවා. එහෙම තමයි අපි ගොඩනැගිල්ලක් ඉදි ගන්න ඕනේ. ඒ වගේ දේවල් මේකෙන් වෙනවා කියලා කියන්නේ මේ. අර ඒකට උදාහරණ ගන්න පුළුවන් මේ 20කට නෝ රෑම්ප් එකක් ඉදි කිරීම. එහෙම නැත්නම් මෙට්‍රෝ බස් ව්‍යාපෘතිනේ ගමනාගමනයේ. ඊපස්සේ නිවාස ව්‍යාපෘතියට අපිට ගන්න පුළුවන් රෑම්ප් එකක්. එහෙම නැත්නම් සේවා සපයන ආයතන වලට අපිට මේක ගන්න පුළුවන්. ඒකට විශේෂ අවස්ථා සහිත පුද්ගලයන් වීල් චෙයර් එකකින් ආවොත් උන්ට ඒ රෑම්ප් එකෙන් උඩට ගිහිල්ලා වැඩේ කරගන්න පුළුවන්. අවශ්‍ය ආකාරයක් තමයි මෙතනින් කියන්නේ. රයිට්. ඊට පස්සේ 21 බලමු. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය. ඒකට විධායක එක්සිකියුටිව් ඒජන්සි ව්‍යාපෘතිය බාර දෙපාර්තමේන්තුව අමාත්‍යාංශය තමයි මේක කියන්නේ. ඊට පස්සේ කියනවා ක්‍රියාත්මක කිරීමේ ආයතන ඉම්ප්ලිමන්ටිංగ్ ඒජන්සි එක. ඒ කියන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය. දැන් ස්වදේශ කටයුතු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තියෙනවා. එතකොට ඒක තමයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක ඒ කියන්නේ එක්සිකියුටිව් එකේ විදියට ඉන්නේ. විධායකයේ විදියට. ඒකට ඉම්ප්ලිමන්ට් කරන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය බදුල්ල. අන්න ඒක. එහෙම නැත්නම් තව විදියක් කෙනෙක් එක්සිකියුටිව් එකක් විදියට ඉන්නවා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය බදුල්ල. ඉම්ප්ලිමන්ට් කරනවා ප්‍රාලේ කාර්යාලය බණ්ඩාරවල. අන්න මේක අපිට උදාහරණයකට මතක තියාගන්න. ඊට පස්සේ 21.3 බලන්න. ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය පිළිබඳ තොරතුරු. ව්‍යාපෘති කළමනාකරන ප්‍රොජෙක්ට් මොනිටරින් යුනිට් එකක් තියෙනවා. PMU කියන්නේ ඒකයි. හෝ අදාළ ආයතන විසින්ම ක්‍රියාත්මක කරනු ලබන මෙහෙයුම් කමිටු සහ ඒවයි සංයුතිය පෞකාරීත්වය රාජ්‍ය පෞද්ගලික පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් කියන එක මේ කියන්නේ. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් යුනිට් එකක් තියෙනවා මේ ව්‍යාපෘතිය කියන්නේ. උදාහරණයක් සූර්ය විදුලි උත්පාදන ව්‍යාපෘති සූර්ය බලාගාර ව්‍යාපෘතියක් කියන්නේ.
ඒකට ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් යුනිට් එකක් තියෙන්න ඕනේ. ඒකෙන් තමයි මේ ක්‍රියාත්මක කරන්නේ මේ ව්‍යාපෘතිය. ඊට පස්සේ 21.4 කියනවා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කාර්ය මණ්ඩල අවශ්‍යතාවය. දැන් මේකට අපිට ගන්න පුළුවන් දැන් විධායක ඒ කියන්නේ කළමනාකරන කාර්යවල මෙතන ටේබල් එකක් දක්වලා තියෙනවා ඔබට පේනවා. උපදේශක කන්සල්ටන්සි වලට කොහොමද ඉන්නවද? තාක්ෂණික නිලධාරීන් කීයක් ඉන්නවද? ඒ යටතේ ගන්න පුළුවන්. තාක්ෂණික නොවන කළමනාකරන සහකාර නිලධාරීන් වෙන්න පුළුවන්. ඊට වෙනත් අන්න ඒ වගේ අපිට ගන්න පුළුවන්. දැන් අපි උදාහරණයකට ගලමු ජල ව්‍යාපෘතියක්ම ගත්තොත් එහෙම අපි හිතමු ජල නව කාර්ය මණ්ඩලයක් ඕනේ ගන්නවා. ඒකට කාර්ය මණ්ඩලය අපි ජල සම්පාදන මණ්ඩලය මගින් බඳවා ගන්න පුළුවන්. ඒකට ඒක බඳවා ගන්න නම් අපි අනුමැතියක් ගන්න ඕනේ. ජල සම්පාදන මණ්ඩලයට අභිමත පරිදි කටයුතු කරන්න බෑ. ඒ සඳහා අපි අනුමැතිය ගන්න ඕනේ. කළමනාකරන සේවා දෙපාර්තමේන්තුව මෙන්න මෙහෙම ව්‍යාපෘතියක් තියෙනවා. මේ ජල ව්‍යාපෘතිය අපිට ස්ටාෆ් එක මදි වෙන මෙච්චරයි ඉන්නේ දැනට. තව ගන්න ඉතින් අපි අනුමැතියක් ගන්න ඕනේ. ඒකට ඒගොල්ලෝ තමයි වැටුප් පරිමාණ තනතුරු දීමන ආදී තීරණය කරන්නේ කළමනාකරන. ඒකෙන් ගන්නෝ කියන එක අනුමැතිය ගන්න අන්න ඒ වගේ එකක් අපිට මතක තියාගන්න පුළුවන්. රයිට් ඊට පස්සේ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමෙන් පසුව තිරසර භාවය කියන්නේ මේ 22 මම කියවන්නේ මෙහෙයවීම හා නඩත්තුව සඳහා සම්පාදනය කර ඇති කටයුතු. දැන් මේකට අපි උදාහරණය මොකද්ද? දැන් මෙතන ටේබල් එකක් දක්වලා තියෙනවා බලන්න. මෙහෙයුම් හා නඩත්තු කිරීම අයිතම යටතේ උපකරණ ගෘහ භාණ්ඩ ද්‍රව්‍ය නියාමන ඔහොම තියෙනවා. ඒකත් කියවල බලන්න. දැන් මේකට උදාහරණයක් ඇටියට පොදු වැසිකිළියක් ඉදිකිරීමක් කියලා කියන්නේ. ඒකට පොදු වැසිකිළියක් ඉදිරිපත් කරොත් අපි ඉදි කරොත් ඒක ඉදි කරලා එතනින් දක්වන්න බෑ. දාලා යන්න බෑ. ඒ කියන්නේ ඒක තිරසරව ඉදිරියට යන්න නම් මොකද්ද වෙන්න ඕන? මේක හොඳට මේන්ටේන් වෙන්න ඕනේ නේද? දැන් නගරයක නම් පොදු වැසිකිළියක් ඉදි කරොත් ඒකෙදි හොඳට මේන්ටේන් කරගෙන යන්න ඕනේ. නැත්නම් අපි දන්නවා ගෝ වැසිකිළි අන්තිමට යන්න බෑ. දොරවල් ගලවලා අපිරිසිදුයි. එහෙම නෙමෙයි අපි ඔබට කැලැසි සමාජ වැසිකිළි හොඳට මේන්ටේන් කරගෙන. එහෙනම් මේකට මොකද්ද කරන්න පුළුවන් අපිට? ඒකත් තමයි මේ නඩත්තු අරමුදලක් අපිට ලබා ගන්න පුළුවන්. ඒක මොකද කරන්නේ? නඩත්තු ඒ කියන්නේ තිරසරව ක්‍රියාත්මක කරගන්න අපිට ස්ටාෆ් එකෙන් කවුරුහරි දාලා එතන යම්කිසි පාවිච්චි කරන අයගෙන් සාධාරණ මුදලක් ගන්නවා දැන්. ඉතින් වැසිකිළි භාවිත කරන රුපියල් 50ක් ගන්න පුළුවන්. වැසිකිළි උදාහරණයකට. ඒකට ඒකෙන් අපිට නඩත්තු අරමුදලක් තියෙනවා. ඒකට ව්‍යාපෘති ඔටෝ යනවා. අපිට මේ ඒකට ආයි ෆන්ඩින් කරන්න ඕනේ නැහැ. තිරසරව පිරිසිදුවට එන සේවා ලාභියත් සතුටු වෙනවා. අන්ත ෆන්ඩින් කරන්න ඕනේ. ඒක දිගටම යනවා. ඒක අපිට ගන්න පුළුවන් නේ. නඩත්තු පොදු වැසිකිළියක් ඉදි කිරීම ඒකට අපි අනායගෙන් ප්‍රතිලාභ ඒ භාවිතා කරන්නන්ගේ ගාස්තුවක් අය කරනවා. අය කළා පිරිසිදු හොඳ සේවාවක් ලබා දෙනවා. අන්න ඒක අපිට උදාහරණයකට ගන්න පුළුවන් මෙතන. නැත්නම් අපි අර සාමාන්‍ය දේවල් මෙතනදී හිතන්න එපා. දැන් අපි දන්නවා ඔය ලෙවල් වල ඉකොනොමික් සෙන්ටර්ස් පොළවල් ආරම්භ කරා කියන්නේ. එතකොට අපි දැන් ඒ ලෙවල් වල විකරණ යම් ස්ථානයක් පොලක් ආරම්භ කරොත් මෙතන ඒ කඩ ඒව ටික හදලා දෙනවා. ඊට පස්සේ ඒක මේන්ටේන් වෙන්නේ නැහැ. වැසිකිළි අපායවල් වගේ. අර කුණු එකතු කරන්නේ නැහැ. වැහි කාලේට ගම් වතුර අපි උටන් දැකලා තියෙන්නේ මීඩියා වල පෙන්නන. උට ඒක නෙමෙයි. ඊට පස්සේ රාත්‍රියට කලුවර අන්ලෝඩින් කරන්න බෑ. එළවලු ගෙනල්ලා බෑම පැටවීම කරන්න බෑ. ඒ වගේ දේවල් වෙන්න බෑ. එහෙනම් ඒ වගේ දේවල් මේන්ටේන් වෙන්න ඕනේ හොඳට. තිරසර භාවය කියන්නේ ඒකයි. ඒ කියන්නේ මේක හොඳට නඩත්තු වෙන්න ඕනේ. ඒ සඳහා අපි යම්සි ක්‍රමවේදයක් අරමුදලක් ඇති කරන්න ඕනේ. ඒ අරමුදල එකතු කරලා ඒකෙන් අපිට පුළුවන් ස්ටාෆ් එකක් දාලා මේක කරගෙන යන්න. අන්න ඒ වගේ දේවල් අපිට හිතන්න පුළුවන්. ඊට පස්සේ 22 එකෙන් කියන ව්‍යාපෘතිය මගින් ආවරණ නොකරේ නම් තිරසර භාවය සඳහා වගකීම් යුතු ආයතන සමග සංවිධාන සැලසුම පැහැදිලි කරගන්න කියලා කියනවා. ඊට පස්සේ සම්පූර්ණ කරනලට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම නඩත්තු කිරීම. දේශීය ජාත්‍යන්තරෝ කියලා මෙතන මේ කාර්ය මණ්ඩලය තමයි මෙතන මේ කියන්නේ. මේකට විතර මහා පරිමාණ ව්‍යාපෘතිය දැන්ට සිටින අය කොහොමද උපදේශන තාක්ෂණික නොවන වෙනත් ඔය විදිහට ඒක අපිට දක්වන්න පුළුවන්.
දේශීය කොච්චරක් ඉන්නවද? නව බඳවාගෙන කොපමණද? ජාත්‍යන්තර අපිට ඕනනම් කොච්චරක් ඉන්නවද? නව බඳවාගෙන කොපමණද? ඊට පස්සේ මේ ආර්ථික මූල්‍ය විශ්ලේෂණය NPV IRR ඊළඟ මූල්‍ය ප්‍රතිලාභ විශ්ලේෂණය ඒවා ඊළඟට ආපසු පිළිගෙවුම් කාලේ එන්නේ වගේ දේවල් මෙතන මේ බලන්න පුළුවන්. මෙතන මේ මූල්‍ය ආර්ථික විශ්ලේෂණය යටතේ. රයිට් අපි ඊට පස්සේ බලනවා පිරිවැය ප්‍රතිලාභ අනුපාතය. ඒතකොට විශේෂයෙන්ම සමාජ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා පිරිවැය ප්‍රතිලාභ පිරිවැය ඵලදායිතා විශ්ලේෂණය. ඒ කියන්නේ මේ අර විශේෂයෙන් සංවර්ධන ව්‍යාපෘති වගේ දෙයකදී අර මූල්‍යමය වශයෙන් වැඩගත්කමක් වෙන්නේ මේ කියන්නේ ඍජුව අපිට ආදායමක් එන්නේ නැහැ. නමුත් ඒක සමාජීය වශයෙන් එනවා. උදාහරණයක් ඇටියට රැකියා නව රැකියා ඇතිවීම, විදේශ විනිමය ඉතුරු වීම, දිලිනුකව අඩු වීම, අන්න ඒ වගේ සේවා නියුක්තිය ඉහළ යෑම, ඒ වගේ දේවල් අන්න ඒව තමයි මෙතන මේ කියන්නේ. එතකොට ඒවත් අර EIRR ENPV වගේ මේවා අපිට ගණනය කළා මේකට එක්ක ඇටච් කරලා එවන්න කියලා මේ සටහනේ දක්වලා තියෙනවා. රයිට්. එතකොට ඔන්න ওই ටික තමයි මේ NPD ආකෘතිය National Planning Department එකෙන් මේ project proposal writing එකක format එක තමයි මම මේ අද කතා කරගුවත් එක්ක. ඊට අමතරව දැන් මේක මේ අවසාන වශයෙන් තියෙනවා මේ ආයතන කරුගේ තොරතුරු කියන එක. එතකොට මේ ව්‍යාපෘතියේ සම්පාදනයක නායතනය තියෙනවනම් ඒකේ නම, ලිපිනේ, දුරකථන අංක, fax, ඔය WhatsApp ඔය ඒ තොරතුරු දාන්න කියනවා. ඊට පස්සේ සම්බන්ධ කරගත යුතු නිලධාරීන් 1 2 විදියට දානවා. ඊළඟට 24 දෙකකින් කියනවා ඉදිරිපත් කරනු ලබන අමාත්‍යාංශය එහෙම නැත්නම් පළාත් සභාව ඒ යටතේදී ඒක අමාත්‍යාංශ නැත්නම් පළාත් සභාව එතන සම්බන්ධ කරගන්න ඕන නිලධාරීන් ඔහොමම දක්වනවා. එතකොට ඒක මෙතන ඔබට ඒක පැහැදිලිව කියවලා දක්වන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. හොඳයි ඉතින් මම මේක තමයි අද ඔබට ගෙනින්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ පමණයි මේ ෆෝමැට් එකේ තියෙන්නේ. එතකොට පිටු 10ක් විතර තිබ්බයි. ඒ නිසා මේ වීඩියෝ එකත් ඉහළ ලොකු කාලයක් ගත වුණා. ඊට අමතරව මම මේක කියවනකොට පුළුවන් තරම් අර ගත්ත උදාහරණත් එක්ක මම පැහැදිලි කරන්න උත්සාහ කරා. හොඳයි ඉතින් මේ සම්බන්ධව ඔබත් මේ වීඩියෝ එක පිළිබඳ කමෙන්ට් එකක් දාන්න පාතින් එක්කම තව මේකේ මොන හරි අප්ඩේට් එකක් තියෙනවා නම් ඒකත් සඳහන් කරන්න. එක්කම මේක ඔබේ තව යාළුවෝ ලියන්න ඉන්නවා නම් ඔවුන්ටත් මේක ෂෙයා කරන්න. හොඳයි අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්. ස්තුතියි.